සුබ සන්ධ්‍යාවක් ප්‍රේක්ෂණී නැවතත් අපි සමාව අයදිනවා සිදු දෝෂය ගැන අවාසනාවන්ත කාලගුණ තත්ත්වයක් හින්දා පොඩි බාධාවක් ඇති වුණා. කොහොම හරි අපි නැවතත් කබීර් අයව සම්බන්ධ කරන් ඉන්නේ. අපි කිව්වා කබීර් අය ගැන ජාතික කණ්ඩායම වසර ගානක් ක්‍රීඩා කරලා කණ්ඩායමේ නායකත්වයේ පවා දරපු ක්‍රීඩකයෙක්, අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක්. අපිට ඉතාමත්ම වාසනාවන්ත ඌව මේ වැඩසටහන ගෙන්වා ගැනීමට. ඉතින් කබීරා මුලින් කිව්වා ඔහු කොවිඩ් කාලේ Zoom එකෙන් ළමයින්ට ඇකඩමි එකේ ළමයින්ට පොඩි ට්‍රේනින්ග්ස් වගේක් කරා කිව්වා. ඉතින් අපි දැනගමු කබීර් අයියාගේ පාපන්දු ජීවිතය කොහොමද පටන් ගත්තේ කියලා. ඉතින් කබීර් අයියා කොහොමද පාපන්දු වලට අවතීර්ණ වුණේ? ඒ වගේම මොන වගේ කණ්ඩායම් වලටද ක්‍රීඩා කරේ? ඒ ගැන වගේ පරණ මේවා ටිකක් මතක් කරොත් අපිට. මම ඇත්තටම මගේ හෝම් ටවුන් බදුල්ලේ. මම කුඩා කාලේ සිටම පාපන්දුව පොඩි කාලේ ඉඳන්ම පාපන්දුව ක්‍රීඩා කරා. ඒ කියන්නේ ඒ පාපන්දු පරිසරයක් තමයි බදුල්ලේ තිබ්බේ. එතකොට හවසට හැම වෙලේම අපේ ග්‍රවුන්ඩ් එකේ තමයි ඉන්නේ පොඩි කට්ටිය. ඉතින් හලෝ ඒ අතරින් සෙල්ලම් කරන ගමන් පාපන්දු වලට නිතරම ඉන්න ගමන් මගේ පළවෙනි පුහුණු කරු නලෝ මාස්ටර්. ඉතින් නලෝ මාස්ටර් මාව තෝරගත්තා කබීර් පොඩ්ඩක් දඟලනවා. ඉතින් පොඩ්ඩක් ඒ දුවනවා පහිනවා දඟලනවා. මෙයාව ස්පෙෂල් ට්‍රේන් කරත් ජාතික කණ්ඩායමට සහ ලංකාව නියෝජනය කරන්න පුළුවන් කියලා එතුමා ස්පෙෂලි ඒ කියන්නේ තෝරාගෙන උදේට එන්න කියලා මාව තව දෙතුන් දිනක් එක්කගෙන විශේෂයෙන් මාව එක්කගෙන බෝලට කික් කරන්න දෙනවා, හෙඩ් කරන්න දෙනවා, එක්සර්සයිස් දෙනවා. ඉතින් ඒක ඉවරලා එතුමා උදේට කණ්ඩත් අරන් දෙනවා. ඉතින් ඒ කියන්නේ එයා පාපන්දුට ආදරේ. ඉතින් එයාගේ ක්‍රීඩකෙක් ඉහළ මට්ටමට යන්න ඕන නිසා ඉතින් එහෙම ක්‍රීඩා කර ඉන්න ගමන් මම ඉස්සල්ලාම බදුල්ලේ සෙල්ලම් කරේ සන්රයිස් බීඩිෂන් එකට. සන්රයිස් බීඩිෂන් සෙල්ලම් කරන ගමන් ඊට පස්සේ කොම්බ්‍රේඩ් එඩිෂන් එකට සෙල්ලම් කරා. එතකොට මගේ පියාණන් වන මගේ තාත්තා කමල්ඩින් පියත් මට සෑහෙන උදව් කරා පාපන්දු ක්‍රීඩා කරනට. අවසට මම ට්‍රේන් කරනවා නම් තාත්තයා ඇවිල්ලා බලන් ඉන්නවා. බලන් ඉන්න ගම මට කොහොම හරි බූට් දෙකක් අරන් දුන්නා. මේ අපි ඉස්සර කියන පර්ණ කෝට් කියලා කියන පර්ණ කෝට් වගේ මේ ඇන ගාන බූට් දෙකක්. ඒක ඔයගොල්ලෝ මම හිතන්නේ දැකලත් නැතුව ඇති. ඒ කියන්නේ රවුන්ඩ් කපපු ඇන ගාපු බූට් එකක්. ඉතින් ඕක දාලා තමයි සෙල්ලම් කරේ. ඉතින් ඕම සෙල්ලම් කරනකොට ටික පෑ භාගයක් එමෙ යනකොට යටින් ඉන්ටස් ඇනෙත් ඇනෙනවා. ඉතින් ඒකත් දරාගෙන ඉන්ටස් එක සෙල්ලම් කරලා ඉවරච්චාම මම තුවාලෙට බේදුත් දාගෙන ආපහු හෙට ප්‍රැක්ටිස් එකට ඒ හැමෙන් තමයි නප්ස් එක හදලා තියෙන්නේ. ඒක ආපහු හදාගෙන ආපහු සෙල්ලම් ගන්නවා. ඕම තමයි මගේ පාපන් ජීවිතේ පටන් ගත්තේ. ඕම ඉන්න ගමන් ශ්‍රී ලංකා ස්කූල්ස් අන්ඩර් 19 එකට මැලේසියා යන්න ට්‍රයල්ස් ගන්නවා කියලා නලෝ මාස්ටර් පුහුණු කරු මට දැන්නුවා. ඊට පස්සේ මම ඉස්සෙල්ලාම කොළඹ ට්‍රයල් එකට ආවා අන්ඩර් 19. එතකොට මට වයස 17යි 19 පූල් එකට ඇවිල්ලා සිලෙක්ට් වුණා මැලේසියා ටුවර් එකට. ඒ මැලේසියා ටුවර් එකට සිලෙක්ට් කළා. මැලේසියා ටුවර් එකත් මම ටුවර් කරලා ලංකාවට ආපු ගම රත්නම් ක්ලබ් එකකින් මට අඬ ගැව්වා එන්න අපේ ක්‍රීඩා සමාජ සෙල්ලම් කරන්න කියලා. එතකොට මම කිව්වා නෑ මගේ අප්පච්චිගෙන් තාත්තිගෙන් අහලා මං කියන්නම් කියලා. එතකොට මං කිව්වා හරි අප්පච්චිගෙන් අහලා එන්නම් කියලා බදුල්ලේ ගියා. ඊට පස්සේ බදුල්ලේ ගියම ඒ පරිසරේනේ ඒනේ යාළුවෝ වෙන්නේ. කොළඹට ආවෙන එහෙම සෙල්ලම් කරන් හිටියා. ඊට පස්සේ 92 වල අපි ස්කූල් ටුවර් එක ඔටෝමැටිකලි සිලෙක්ට් වුණා. ගිය පළවෙනි පාර ගියේ ඉඳා බැංකොක් ටුවර් එකට. ඒත් ආපහු කොළඹ ආපු ගමන් බැංකොක් ටුවර් එකට අපි පූල් එකේ ඉන්න ගමන් රත්නම් ක්ලබ් එකකින් ඇවිල්ලා මෙන්න මෙහෙමයි අපේ ක්ලබ් එකට සෙල්ලම් කරන්න උදව් කරන්නම් කියලා රත්නම් ක්ලබ් එකට මම අප්පච්චිගෙන් පර්මිෂන් අරන් රත්නම් ක්ලබ් එකට සයින් කරා. එතකොට මම බැංකොක් ටුවර් එක උපනායක ඇටියට කැප්ටන් කරලා බැංකොක් ටුවර් එක ගිහිල්ලා ඇවිල්ලා රත්නම් ක්‍රීඩා සමාජයට මම ක්‍රීඩා කරා. එතකොට මම හිතන්නේ මම තමයි රත්නම් ක්‍රීඩා සමාජයේ ලාබාලම ක්‍රීඩකයා. ඉතින් මට ගිය ගමන් පොස්ට් ලවුන්ඩ් සෙල්ලම් කරන්න හම්බුණා. එතකොට එතන ඉඳන් මම රත්නම් ක්‍රීඩා සමාජයට අවුරුදු 7ක් විතර කන්ටිනියු සෙල්ලම් කරා. ඉතින් සෑහෙන කුසලාන FA කප් බිස්ටල් ලීග් සෑහෙන කුසලාන ජයග්‍රහණය කරා.
ඉතින් ඕම ඉන්න ගමන් තමයි ජාතික කණ්ඩායමට මාව අඬගාලා ජාතික කණ්ඩායමේ ඉස්සලාම ටුවර් එක ජපාන් ඊට පස්සේ කන්ටිනියු අවුරුදු 10ක්ම ජාතික කණ්ඩායම සෙල්ලම් කරා. එතනින් ඊට පස්සේ ආපහු මට රිනෝන් කණ්ඩායමට අරමුමක් ආවා. මම රත්නම් නම් රිනෝන් කණ්ඩායමට ගිහලා ඒ අවුරුදු 5ක් සෙල්ලම් කරා. ඒත් මම ඇචීව්මන්ට් කරා. ඊට පස්සේ ඒකේ නායකත්වයට දරුවා. ඊට පසුව මට නිගම් යූත් එකට ඇරවීමක් ආවා. මම රත්නම් නම් නිගම් යූත් එකට අවුරුදු 7ක්ම සෙල්ලම් කරා. අපි ඒ ගිහිල්ලා ඇචීව් කරලා FA කප් කුසලාන් ටික දිනා දුන්නා නිගම් යූත් එකට. ඒ ඉන්න ගමන්ම නිගම් යූත් අන්තිම එතකොට මට ඒ සභාපතිතුමාට එනමක් කරා ක්‍රීඩා කරන ගමන් ටීම් එක කෝච් කරන්නත් කියලා. ඉතින් මම මේ අවුරුදු දෙකක් ඒ පාර්ට් එකත් කරා. ඊට පස්සේ මම කල්පනා කරා දෙකම අමාරුයි. මම ඊට පස්සේ කෝචින් විතරක් ක්‍රීඩා කරේ නවත්තලා කෝචින් එකට එතනින් පටන් ගත්තා. ඒ කාලය තුල තමයි ජාතික කණ්ඩායමේ සෑන්ඩ දුර ගමනක් ගියා. අවුරුදු 10ක් කන්ටිනියස් ශ්‍රී ලංකාවක් 1999 ජාතික කණ්ඩායමේ නායකත්වයට දරුවා. ඒ ඉන්න ගම ටුවර්ස් සබ් ගේම්ස් අපේ මගේ පළවෙනි අචීව්මන්ට් එක කිව්වනම් මෝල්ඩිව් ෆ්‍රීඩම් කප් එක. ඒකේ විශේෂයෙන් අපි අයියාලා මොල්ලා තුන්දෙනාම ඒ කියන්නේ මම අනීස් කුවට අපේ සහෝදරිය තුන්දෙනාම මෝල්ඩිව් වලට ගිහිල්ලා අපි තුන්දෙනා ෆස්ට් ලෙවන් සෙල්ලම් කරලා ඉතින් මම හිතන්නේ ගිනස් රෙකෝඩ් එකටත් ඒක සෑහෙන පබ්ලිසිටි වුණා. ඔව් කබිරය සමාවෙන්න ඕනේ බාධා කරනකොට ඒක අපි අහන්නත් හිටපු ප්‍රශ්නයක් තමයි. ඒක අපේ ප්‍රේක්ෂකයන්ට දැනගන්න දැන්. ඉතින් ඒක ඇත්තම ලොකු වාසනාවක්. එකම පවුලේ තුන්දෙනෙක් ක්‍රීඩා කරනවා කියන එකම කණ්ඩායම ලෝකේ කොහෙවත් වෙලා නැත්නම් ඔබ කියන විදිහට ගිනස් වාර්තාවක්. ඒ කියන්නේ ඉම්රාන් ලෝකේ අයියා මල්ලිලා තුන්දෙනාම එකම රටකට එකම වෙලාවේ පිටියේ ෆුට්බෝල් ෆීල්ඩ් එකේ 11 දෙනාට ක්‍රීඩා කරපු එක ඒක විශේෂයක්. ෆස්ට් 11 එකට ක්‍රීඩා කරපු එක තමයි මෙතන හයිලයිට්ස්. ඒක තමයි විශේෂ. මම හිතන්නේ මම දැනුවත් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. මම දැනුවත් ලෝකේ මේ වගේ වාර්තාවක් තාම හැන්නට ලැබුණ නැහැ. කවිරයේ යාට පුළුවන්. ඒක මේ පෞගේ 1999 වල ඒක මාධ්‍ය සෑහෙන පළ වුණා. මාධ්‍ය හැම පත්තරයක මේක ප්‍රසිද්ධ වුණා. මෝල්ඩිව් වලත් ප්‍රසිද්ධ වුණා. ඉරාක් වලත් ඒක ප්‍රසිද්ධ වුණා. ත්‍රී බ්‍රදර්ස් ශ්‍රී ලංකන් එක. නමුත් අවාසනාවන්තකට අපේ පාපන්දු සම්මේලනයෙන් ඒ රෙකෝඩ් එක ගිනස් ඒජන්ට් එකට පාපන්දු සම්මේලනයෙන් ඉන් රයිටින් දුන්න නැතික තමයි එතන ප්‍රශ්නක් උනේ. එහෙම වුණොත් එම ඒක ඇත්තටම ලෝක වාර්තාවක් වෙන්නත් පුළුවන්. ඒක ඉතින් පාපන්දු සම්මේලනයෙන් ඒ ලියුම යවුවේ නැද්ද යවුවද එතනින් පොඩි ප්‍රමාදය නිසා තමයි දැනට අපි කියන ඔක්කොම ගිනස් රෙකෝඩ් කියලා. නමුත් ඒකට යන්න තිබ්බද නැද්ද කියලා පාපන්දු සම්මේලනයෙන් ඒජන්ට් එකට ලියුමක් යවපු නැති එක ලොකු අඩුපාඩුවක් වුණා කියලා හිතනවා. ඉතින් මේ ඉතාමත්ම සුන්දර ගමනක් ඒ පටන් ගැනීම ඉඳන් ඉවර වෙනකන් ආපු ගමන මේ ඉතින් අපිට තව ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් කියන්නකෝ කබිරය මුලින්ම ඕනම ක්‍රීඩකයෙක්ගේ හීනයක් තමයි ජාතික කණ්ඩායම නියෝජනය කරන එක. ඉතින් ඔබට ඒ වාග්ය උදා වුණා විතරක් නෙමෙයි තමන්ගේ සහෝදරයෙක් එක්ක ක්‍රීඩා කරන්න හම්බෙච්ච ඊට වැඩිය වාග්යක්. ඉතින් මතකද පළවෙනි දවස ඔබ ජාතික කණ්ඩායම නියෝජනය කරපු දවසේ ඒ ජර්සි අඳිනකොට ඒ හැඟීම මුල්ම තරගය ගැන පොඩ්ඩක් මතක් කරමු. ඇත්තටම 1993 මම පළවෙනි වටේට මම ශ්‍රී ලංකා ස්කූල්ස් බැංකොක් ටුවර් එකකින් පස්සේ මට බ්‍රසීල් කෝච් මාව තෝරාගත්ත ජාතික කණ්ඩායමට. ඉන්න ගමන් ජාතික කණ්ඩායමේ ට්‍රේන් කරන ගමන් බ්‍රසීල් කෝච් මාව හයිලයිට් වුණා මේ හොඳට දඟලනවා. ඉතින් මට ඒ ගමන්ම බ්‍රසීල් කෝච් මාව ජපාන් ෆස්ට් ටුවර් එකේදීම එතකොට ට්‍රයල් එකට ඇවිල්ලා හිටියා 300ක් පමණ ජපාන් ටුවර් එකට. ඒ අතරින් මම 22 දෙනාට මම ජාතික කණ්ඩායමට තීරුණා. ඊට පස්සේ මගේ පළවෙනි තරඟයේ අපි ඉස්සල්ලාම ජාතික කණ්ඩායමේ අපි ටුවර් කරේ ජපාන් වල අපි වර්ල්ඩ් කප් ක්වොලිෆයර් රවුන්ඩ් 94 වර්ල්ඩ් කප් ක්වොලිෆයර් රවුන්ඩ් අපිට ජපාන් දුබයි තමයි ශ්‍රී ලංකාවට තිබුණේ. මගේ පළවෙනි මැච් එක ජපාන් එක්ක ශ්‍රී ලංකාව ටෝකියෝ වල. එතකොට ඉතින් ඇත්තටම පොඩි බයකුත් හිතුණා. 93000ක් මැද
ශ්‍රී ලංකා ටීම් එක ජපාන් ටීම් එක සෙල්ලම් කරන ඒගොල්ලන් හෝම් එකේ සෙල්ලම් කරන්නේ. සමා වෙන්න එතකොට මම සමා වෙන්න කබිරයි මං නැවතත් අහනවා ඒ ක්‍රවුඩ් එක කීයක්ද කියලා කිව්වේ 93,000. ඕකේ 93,000 ප්‍රේක්ෂකයනි 93,000ක් ශ්‍රී ලංකා කණ්ඩායම ටෝකියෝ නගරයේ සෙල්ලම් කරන මැච් එක බලලා දිනවා 93,000ක් මේ 1993 තුනේ තවත් සුවිශේෂ සිදුවීම් වර්ල්ඩ් කප් ක්වොලිෆයර් රවුන්ඩ් අපි සෙල්ලම් කරනවා. එතකොට ඒ සෙනඟ මැද්දේ තනිකර ශ්‍රී ලංකන් එක සපෝටර් කෙනෙක්වත් නෑ. අපි 11 දෙනායි අපේ ටීම් එකයි කෝචි අපි විතරයි අනිත් ඔක්කොම ජපාන් සපෝටර්ස්ලා. ඒක මැද්දේ අපි මේ මැච් එක පෙරදුනා. නමුත් අපි හොඳ ෆයිට් එකක් හොඳ තරඟාවලියක් අපි දුන්නා. නමුත් මේ අපේ බහිනකොට පොඩි බයක් තිබ්බා හැමෝටම. ක්‍රවුඩ් එකත් සද්දෙත් එක්ක. නමුත් සුපුරුදු පරිදි විනාඩි 15ක් 20ක් කරද්දී අපේ සුපුරුදු ක්‍රීඩාව අපි ලංකාවේ ක්‍රීඩා කළා. අපි ගෝල් 4ක් නැත්නම් 5ක් මට මතක හැටියට ඒකට තමයි පරාදනේ. ඒක ලොකු දෙයක්. මේ ඒ ක්‍රවුඩ් එක මැද්දේ අනිත් එක ඒගොල්ලන්ගේ ක්ලයිමේට් එක කූල් ක්ලයිමේට් එක ඉතින් අපේ ලංකාවත් එක බලද්දී ක්ලයිමේට් එකත් අපි සෑහෙන බලපෑවා. නමුත් අපේ ජපාන් කීන තරම් ස්කෝර් එකක් අපිට ගන්න බැරි වුණා. අපි ඒගොල්ලන්ගේ හොඳ තරඟයක් දුන්නා. නමුත් මැච් එක පරාසයි. ඒ දවස්වල ජපානුත් හිටියේ හොඳ පීක් එකේ මං හිතන්නේ 93 කියලා කියන්නේ ජපාන් හිටියේ හොඳ කණ්ඩායමක්. ඉතින් ඒ වගේ කණ්ඩායමත් එක්ක තරඟයක් සෙල්ලම් කරලා ප්‍රේක්ෂකයන් 93000ක් ඉස්සරහේ තරඟ ගෝල 4-5කට පෙරදෙනවා කියන්නේ ඇත්තටම ලාංකිකයෙක් වශයෙන් අපි ඇත්තටම මේක අගය කළ යුතු දෙයක් මේ ඒ දවස්වල. ඉම්රාන් ඔව් කරා නොවලගේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් කබිරයි. ඔව් කබිරය දැන් අපි පොඩ්ඩක් කබිරය අපි මම කැමති කබිරය දැන් ඔයා දැන් පුහුණුකරුවෙක් මම දැන් මෙතන ඉඳලා සංවාදය කෝච් කියලාම අමතන්නම් මම අර කලින් කබිරය කියලා කතා කරේ ජාතික ක්‍රීඩකයෙකු ලෙස දැන් කෝච් කියලා මම ඔයා අමතන්නම් කෝච් ඔයා දැන් පුහුණුකරුවෙක් ඒ වගේම ඇකඩමි රාශියක් ඔබ පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරනවා මොකක්ද හිතෙන්නේ මේ ඇකඩමි සංකල්පය ගැන? ඇත්තටම ලංකාවේ වෙන්න ඕනි මේ සිස්ටම් එක තමයි. හේතුව කියන්නේ දැන් කලින් මමත් දැක්කා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් හැම ඉන්ටර්වියු එකකම ඒගොල්ලන් දැන් එකක් තමයි මේ නැෂනල් ක්‍රීඩකයන්ගේ බෝල් කන්ට්‍රෝලින් නා ෆස්ට් ටච් නා ස්කිල්ස් නා ටර්නින් නා කියලා එම ඉන්ටර්වියු එකෙම මම දැක්කා. ඉතින් ඒකට හේතුව ක්‍රීඩකයන්ට දොස් කියලා වැඩක් නෑ ෆස්ට් ටච් නෑ බෝල් කන්ට්‍රෝල් නෑ කියලා නෙමෙයි. ඒකට තමයි මේ ඇකඩමියෙන් දැන් ෆෙඩරේෂන් එකෙන් ගයිඩ්ලයින් එකක් දුන්නොත් ඇකඩමි වලට එතකොට එතන ඉඳන් බෝල් කන්ට්‍රෝලින් ජග්ලින් ෆස්ට් ටච් passing the ball ඔක්කොම ගන්න පුළුවන් එතනින්. ඉතින් මම කියන්නේ දැන් නැෂනල් ටීම් එකට ලොන්ග් ටර්ම් ප්ලෑන් එකක් ඕනි. දැන් සාමාන්‍ය නැෂනල් ටීම් එකක් ගත්තම නැෂනල් ටීම් එක මෙච්චරක ලංකාවේ මම දැනුවත්වම ගන්නේ ෂෝට් ටර්ම් එකක් තමයි. එක්ක මාස 2යි මාස 3යි මාස 4යි. එතනින් නැෂනල් ටීම් ඉවරයි. ආය ටූර්නමන්ට් එකට තමයි ටීම් එක සිලෙක්ට් කරන්නේ. එතකොට ඒ ප්ලේයර් ෆිට්ද ඒ ටච් එකේ දින්නේ එහෙම කියලා නමට ගත්තා ට්‍රේන් කරා යවුවා ෂෝට් ඇන්ඩ් ස්වීට් ඉවරයි. ඌක තමයි මෙච්චර දවස් ශ්‍රී ලංකාව යන්නේ. මම කියන්නේ මේ සිස්ටම් එකේ ලොන්ග් ටර්ම් ප්ලෑන් එකක් ඕනි. උදාහරණයක් ගමු under 14 ටීම් එකක් කරන් 6 years training program එක. එතකොට ඒගොල්ලෝ කන්ටිනියු ඉන්නවා. ඒගොල්ලෝ නරිෂ්මන්ට් එක, ඒගොල්ලන්ගේ ට්‍රේනින් එක, ඒගොල්ලන් කම්බිනේෂන් එක ඔක්කොම එකට සෙල්ලම් කරද්දී තමයි නැෂනල් ජාතිය හොඳ ජාතිය කණ්ඩායම හොඳ ටීම් එකක් හදන්න පුළුවන් කියලා තමයි මගේ මතය. එතකොට ඒකට ඒ හින්දා මේ ඇකඩමි සංකල්පය මේ ඇකඩමි සංකල්පයේ මේකට වැඩිපුර සහයෝගයක් දක්වයි මේ වගේ ලොන්ග් ටර්ම් ප්ලෑන් එකකට කියලාද කියන්නේ? නෑ මං කියන්නේ දැන් ලංකාවේ ඇකඩමිස් 100 ගණක් තියෙනවා. ලංකාවේ දැනට 100 ඇකඩමි 100 ගණක් තියෙනවා. මම කියන්නේ පාපන්දු සම්මේලනයෙන් ගයිඩ්ලයින් එකක් දෙන්න ඕනේ ඇකඩමිස් වලට. එතනින් ඒකලා ෆලෝ අප් තියලා හොඳ ළමයි ටික ඒ කියන්නේ හොඳ දක්ෂ ළමයි ඒගොල්ලෝ පාපන්දු සම්මේලනයේ ඉන්නවනේ ස්ටාෆ් එක හොඳ දක්ෂ ළමුන් තෝරලා නැෂනල් ස්කොඩ් එකක් හදනවා under 16 under 14 under 18 under 12 නැෂනල් ස්කොඩ් එකක් හදලා ඒගොල්ලන්ට ස්පෙෂලි
වෙන කෝච් කෙනෙක් හරි පොරින් කෝච් කෙනෙක්ට දීලා වෙනම ස්පෙෂල් ට්‍රේනින් එකක් දීලා ලෝන් ටර්ම් ප්ලෑන් එකකින් යන්න ඕනේ. එතකොට මේ ටීම් 12 14 16 18 තියෙනවනේ ඕක තමයි කන්ටිනියු කරන්න ඕනේ නැෂනල් ටීම් එකට. එතකොට මේ 14 12 වෙනවා 12 16 18 නැෂනල් ටීම් එනකොට ආපහු මෙතනින් 12 එකක් ගන්නවා. ඕ සිස්ටම් එක තමයි මගේ නම් ලංකාවේ ජාතික කණ්ඩායම හරි මට්ටමට ගෙනනවා මට පේන එක ඔය සිස්ටම් එක තමයි. ඔව් කබිරයි මම අර ඇකඩමි සම්බන්ධව තවත් ප්‍රශ්න දෙක තුනක් අපේ ප්‍රේක්ෂකයනුත් ආනවා. කබිරයි දැන් සමා වෙන්න කෝච් දැන් ඔයා කිව්වා අපිට කලින්ම මේක පටන් ගන්නකොටම කිව්වා ඇනගාපු බූට්ස් වලින් තමයි ෆුට්බෝල් සෙල්ලම් කරේ. ඉතින් ඒම හරි දුෂ්කර ගමනක් අවිල්ලා තමයි අද කෝච් ඔයා මේ තැන ඉන්නේ. වගේ පාපන්දුවේ මේ වගේ තැනක් කෝච්ට අමු වෙලා තියෙන්නේ. ඒ වගේ දුෂ්කර ගමනක් ආපු එකද. අර කියමනක් තියෙනවනේ. ෆුට්බෝල් ඉස් පුවර් ස්පෝර්ට්ස් කියලා. දුප්පතාගේ ක්‍රීඩාව පාපන්දුව. එහෙම කියමනක් තියෙනවා. දැන් මේ ඇකඩමිස් තියෙනවා ලංකාවේ 100 ගාණක් 100ටත් වඩා ඇකඩමිස් තියෙනවා දැන් ලංකාවේ. දැන් මේ සමහර ඇකඩමිස් වල මේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. සමහර ඇකඩමිස් වල මේ charge කරන fee එක සම්බන්ධව පොඩි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ charging එක high. ඒගොල්ලන් charge කරනවා පොඩක් සරයි. ඒ කියන්නේ දරා ගන්න බෑ. ඒ කියන්නේ මේ දුප්පතාගේ ක්‍රීඩාව වුණාට මෙතන මේ charging සල්ලි පොඩක් වැඩි. ඒ වගේම මේකේ කෝච් කරන කෝචස්ලා මේකේ ඉන්න කෝචස්ලා qualified නැහැ. සමහර කට්ටිය ෆුට්බෝල් කාලා තියෙනවා වෙන්න පුළුවන්. ෆුට්බෝල් කාලා ඇති නැෂනල් ගාලා ඇති ඔක්කොම බට් වාහනයක් පදින්න පුළුවන් වුණාට වැඩක් නැහැ නේ පොලිසියෙන් ඇල්ලුවම ලයිසන් එක නැත්තම්. මේ වගේ කට්ටියක් තියෙනවා. මේ සම්බන්ධව පළපුරුදු ක්‍රීඩකයෙකු ලෙසත් පළපුරුදු පුහුණුකරුවෙකු ලෙසත් ඔබතුමා මේක දකින්නේ මොන වගේ විදියටද මොන වගේ වෙනස්කම් මේකෙන් සිදුවිය යුතුද? ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. දැන් ලංකාවේ ඉන්න ඇකඩමි කෝච්ලාගෙන් දැන් අපේ දැන් සම්පත් කෝච් පටන් ගන්න දෙන්න D ලයිසන්. D ලයිසන් ඒකෙන් ඇත්තටම D ලයිසන් ඒකෙන් ඇත්තටම කෝචින් එක උගන්වන්නේ ඇකඩමිස් කොහොමද කරන්න කියලා. ඒක ඇත්තටම හොඳ වටින ප්‍රෝග්‍රෑම් එක මේ සම්පත් කෝච් කරන එක. ඒ D ලයිසන් එකක් කර තිබ්බොත් තමයි ඇකඩමි කෝච් කෙනෙක්ට කෝච් කරන්න පුළුවන්. ඇත්තටම මම දන්න තරමින් ලංකාවේ ඔක්කොම D ලයිසන් කරලා තිනවා. නමුත් ඒ D ලයිසන් එක ඇති ඇකඩමි කෝච් කරන්න. ඒ කියන්නේ මූලික බේසික් ටික කියලා දෙන්න. ඇකඩමික් වුවන් පස්සේ බේසික් ටික බෝල් ස්කිල් ටික ජග්ලින් ටික රනින් විත් ද බෝල් ඒ ටික කරන්න D ලයිසන් මම හිතන ප්‍රමාණවත් කියලා මම හිතනවා. ඉතින් ඒ අනුව අඩුම ගානේ ඇකඩමි කෝච් කෙනෙක්ට D ලයිසන් එක තිබිය යුතුයි. හැබැයි මම දන්න තරමින් ලංකාවේ ඔක්කොම ඇකඩමි කෝචස්ලා D ලයිසන් එකක් තියෙනවා මම දන්න තරමින්. ඔව් ඉම්රාන් ඔව් ෆරාන් අපිට දිගු විස්තරයක් දුන්න ඇකඩමි එකක් කරන්න ඕන විදිය කොහොමද කියලා. ඉතින් බොහොම ස්තුතියි කබිර ඒකට. දැන් අපි පොඩ්ඩක් වෙනස් අතකට ගෙනියමු. දැන් කබිර ඔබ දන්නවා දැන් අපිට ප්‍රොෆෙෂනල් ලීග් එකක් පටන් ගන්නවා. සුපර් ලීග් කියලා දැනටමත් ප්‍රී සීසන් එකක් සෙල්ලම් කරගෙන යනවා. ඔයාගේ අදහස මොකද්ද මේ වගේ සුපර් ලීග් එකක් ප්‍රොෆෙෂනල් ලීග් එකක් සෙල්ලම් කරන එකෙන් මොන වගේ වෙනසක් ඇති වෙද ශ්‍රී ලංකා පාපන්දුවට? නෑ ඇත්තටම ඕක තමයි වෙන්න ඕනේ. ප්‍රොෆෙෂනල් වෙන්න ඕනේ. අපේ තාම සෙමි ප්‍රොෆෙෂනල් ඇමචර් ෆුට්බෝල් තමයි අපි ගන්න. ඇත්තටම ලංකාවේ ප්‍රොෆෙෂනල් වෙන්න ඕනේ. දැන් කතාවක් කියවනේ පාපන්දු ක්‍රීඩාව දුප්පතාය කියලා. ඇත්තට පාපන්දු ක්‍රීඩාව දුප්පතාගේ. නමුත් දුප්පත් ක්‍රීඩකයා පාපන්දු කාපුවම පොසත් වෙනවා. මේක අපේ රටේ වෙන්නේ නැහැ. දැන් රොනාල්ඩීනෝ බෙසිල් ගත්තාම පස්සේ ඔක්කොම ඉතිහාසෙ ගත්තම දුප්පත්. ඒ කියන්නේ පොඩි ගෙවල් වල සෙල්ලම් කරපු කට්ටිය දුප්පත් කරා. නමුත් පාපන්දු සෙල්ලම් කරපම පොසත් වෙනවා. නමුත් ලංකාවේ විතරයි දුප්පතා වගේ ඉන්නේ. ඒකට හේතුව මම දන්න පාපන්දු සමනේ වගේ කියන්න ඕනේද? එහෙම නැත්නම් සමාජ වගේ කියන්නේ ඒකට මම කියන්න දන්නේ නැහැ. නමුත් ලංකාවේ විතරයි පාපන්දු ක්‍රීඩාව දුප්පත් කියන්න වට පුළුවන්. හැබැයි අනිත් රටවල් ඔක්කොම දැන් 99 වල අපි මෝල්ඩිව් චැම්පියන් වෙලා ආවා. එතකොට අපිත් එක්ක ගාපු ෂා ඉස්මායිල් යාළුවෝ ඔක්කොම නමුත් ලංකා හොඳ තැනක ඉන්න රික් තැනක. නමුත් මම අවසනාවන්තව ලංකාවේ පාපන්දු ක්‍රීඩකයෝ තාම ඒ කියන්නේ එතනම ඒ කියන්නේ තමන් ආර්ථිකයේ ඕ තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක ඒක එතනම තමයි තියෙන්නේ. මට කියන්නේ ඒක හේතුව මොකක්ද දන්න ලංකාවේ පාපන්දු ගාන කීටකෝ තාම දුප්පතා වගේ තමයි හඳුන්වන්නේ.
දැන් ඉම්රාන් සමාවෙන්න දැන් එතන කබීර් අයියා තව ප්‍රශ්නයක්ත් තියෙනවානේ. දැන් කබීර් අයියා සමාවෙන්න කෝච් ඔයා ශ්‍රී ලංකා පළවෙනියෙන්ම රත්නම් කණ්ඩායමට රත්නම් කණ්ඩායමේ ඉඳලා ට්‍රාන්ස්ෆර් වෙනවා රෙනෝන් කණ්ඩායමට. මේ රෙනෝන් කණ්ඩායමේ ඉඳලා නිගම්බ යූත් එකට ට්‍රාන්ස්ෆර් වෙනකොට මේ හුඟක් ප්ලේයර්ස්ලා ඒ කියන්නේ මං හිතන විදියට ප්ලේයර්ස්ලා 11ක් 12ක් එකපාරටම එනවා නිගම්බ යූත් එකට. එතන මේ ට්‍රාන්ස්ෆර් එකක් එමත් නැත්නම් මේ ප්ලේයර්ස්ලාට යම් කිසි මුදල් ප්‍රමාණයක් දුන්න බව පාපන්දු ලෝලින් අතර කතා බහකට ලක් වුණා. මෙන්න මෙයාට මේ ගාණක් දීලා ගත්තා මේ සංකල්පය කියන්නේ මේ වැඩපිළිවෙල එදා ඒ සභාපතිතුමා ඒ කියන්නේ ඒ පාපන්දු කණ්ඩායමේ සභාපතිතුමා මම කියන්නේ නිගම්බ යූත් කණ්ඩායමේ සභාපතිතුමා කරගෙන ගිහිල්ලා තිබ්බොත් අද අපිට මේ ක්‍රීඩකයන්ට මෙවැනි ප්‍රශ්නයක්කට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැහැ නේද? ඒක ඇත්ත කතාව එක. ඇත්තටම මම කියන්න ඕනි ලංකාවේ ප්‍රොෆෙෂනල් කියලා මුදලක් ඇත්තටම මුදලක් ක්‍රීඩකයන්ට දුන්නා කිව්වනම් ඒක රත්න ක්‍රීඩා සමාජය. මුදලක්. හැබැයි ඊට පසු නිගම්බියුත් ප්‍රෙසිඩන්ට් අපේ මිස්ටර් රංජිත් රොඩ්රිගෝ එතුමා තමයි ලංකාවේ වැඩිපුර මුදලක් දීලා ක්‍රීඩකයන්ව ක්ලබ් එකට ගත්තා. ඒකම ඇත්තට කියන්න ඕනි. මුදලක් කියලා පටන් ගත්තේ රත්නම් එකෙන් ඊට පස්සේ වැඩිපුර සල්ලි දීලා ප්ලේයර්ලව ක්ලබ් වලට එල්ලම් ගන්න ගත්තේ රංජිත් රොඩ්රිගෝ. නමුත් නම් අර ට්‍රාන්ස්ෆර් එකක් කියන්නේ දැන් රොනාල්ඩෝ මෙසිලා වගේ මිලියන් බිලියන් නෙමෙයි පොඩි ට්‍රාන්ස්ෆර් එකකට ලංකාවේ තත්ත්වය අනුවට ඉතින් ඇත්තටම ප්‍රොෆෙෂනල් ලංකාවේ වැඩිපුරම කියන්නේ සාමාන්‍යයෙන් වැඩිපුරම සල්ලි දුන්නා කිව්වොත් ඒක රංජිත් රොඩ්රිගෝ තමයි. ඒක දිගටම ගියා තමයි ඇත්තටම මේ වෙලාවට අපේ ක්‍රීඩාව ප්‍රොෆෙෂනල් විදියට එන්න දෙබෑ කියලා මම හිතනවා. ඔව් ඉතින් කබීර ඇත්තටම ලංකාවේ පාපන්දු ක්‍රීඩක රුපියල් 40000ක් 50000ක් කියන්නේ ලොකු ගාණක් ට්‍රාන්ස්ෆර් එකකට නේද? නෑ ඊට වඩා වැඩි දුන්නා අපි නිගම්බියුත් කාලේ. නමුත් ඒ ගණන් හරි නැෂනල් ටීම් එකේ ගෙවන්න. ඒක තමයි මේ මෙතන තියෙන ගැටලුව. දැන් නැෂනල් දැන් ඇත්තටම ක්‍රීඩකයන් ක්‍රීඩා කරා කියලා නමුත් ඒගොල්ලන්ගේ ලයිෆ් එකත් බලන්න එපා. පාපන්දු නෙමෙයි ලයිෆ් එක ඒගොල්ලන්ගේ. ඒගොල්ලන්ට ජීවත් වෙන්න ක්‍රමයක් එපයි. ඉතින් මම හිතන්නේ අප දැන් පෞගේ දවස් ටිකේ නැෂනල් ටීම් එකේ කම්ප්ලේන් ආවා මේ ස්ටෑන්ඩ් දෙන්නේ මට කම්ප්ලේන් කරනවා. මම ඉතින් ඔක්කොම අහුම්කම් දෙනවා. ඉතින් පාපන්දු සම්මේලනයේ ඉන්න අන්තිම එක්කෙනා ගන්න පඩියට වඩා පඩිය වැඩිලු නැෂනල් ප්ලේයර් ගන්න එක්කෙනාට පඩිය. දැන් කිම නැෂනල් ප්ලේයර් කෙනෙක් මෙච්චර පඩියක් ගන්නවා නම් එයාට ඒ ක්‍රීඩකයාට වඩා වැඩිලු පාපන්දු සම්මේලනයේ අන්තිම වැඩ කරන එක්කෙනාගේ පඩිය වැඩිලු. එතකොට නැෂනල් ප්ලේයර්ලට වැලියු එකක් නේ. කියන්නේ ගෙවනවා මදි. කියන්නේ වැලියු එකක් නෑ. මං කියන එක තේරෙන්නේ නැති. ඔව් ඉතින් කබීර ඒත් එක්කම මේ දැන් ඔබ අත්දැකීම් බහුල ක්‍රීඩකෙක් වසර ගණනාවක් ජාතික කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකෙක් හැටියට වර්තමාන ජාතික කණ්ඩායම ගැන මොනවාරි අදහසක් තියෙනවද? මොනවාද ඔබ හිතන්නේ? ඇත්තටම මමත් ට්‍රේනින් බලනවා. ඊට පස්සේ මං ගිහලා ට්‍රේනින් බලනවා. නමුත් දැන් මේ කාල තුල සැරින් සැරේට ක්‍රීඩකයන් මාරු වෙනවා. ඒක හේතුව මොකක්ද දන්නේ නැහැ. නමුත් අද ඉන්නේ කියන හෙට ඉන්නේ කියන අද ඉන්නේ ඒක මම දන්නේ ඒගොල්ලන්ගේ ඩිසිප්ලින් ප්‍රශ්නයක් නෑ. නැත්තම් ඒගොල්ලන් ඉන්ජරිද මේ කියන්නේ එකම කාලයක් ඒ කියන්නේ කියමුකෝ ලොන්ග් ටර්ම් ඒ කියන්නේ දිග කාලයක් එකම ටීම් එකේ ඉන්න. ටීම් එකේ සැරින් සැරේ මාරු වෙනවා. ඉතින් මම හිතන්නේ කෝච්ට ඒක අමාරු කර්තව්‍යයක් ටීම් එකක් සිලෙක්ට් කරනවා නම්. ඉතින් ඒකට හේතුව කියන්න දන්නේ එක්කෝ කෝච්ට ප්ලේයර්ලා සැටිස් නැද්ද? එහෙම නැත්නම් කෝච් ප්ලේයර්ලාට ජාතික කණ්ඩායමේ සෙල්ලම් කරන්න ආසාව නැද්ද? එහෙම නැත්නම් පාපන්දු සම්මේලනයේ හරි සැලසුමක් නැද්ද කියලා කියනවා. නමුත් එකම ටීම් එකක් දිගට ට්‍රේන් කරන්නේ මම දන්න තරමින්. ප්ලේයර්ලා සැරින් සැරේ මාරු වෙනවා. මම හිතන්නේ පුහුණුකරුවන්ටත් ලංකාවේ පුහුණුකරුවන්ටත් සෙෂන් එකක් තිබ්බා. ඔව්. එනවාද ෆරන්? ඔව් එනවා. මම හිතන්නේ මේ පුහුණුකරුවන්ටත් පොඩි සෙෂන් එකක් තිබ්බා මේ හෙඩ් කෝච් අමීර් ඇලජික් මහතාගේ මේ වගේ යටතේ. ඒකට සහභාගී වුණාද කබීර? සහභාගී වුණා. කෝච් මම මේව ප්‍රශ්නයක් ඇහුවොත් දැන්
ප්‍රවීණ ක්‍රීඩකයෙක් එක්ස්පීරියන්ස් ක්‍රීඩකයෙක් ඒ වගේම කැප්ටන් කරපු ක්‍රීඩකයෙක් ලංකාවේ ප්‍රධාන ක්ලබ් 3ක් ශ්‍රී කරපු ක්‍රීඩකයෙක් වශයෙන් දැන් ඔබ යම් කිසි රෙස්පොන්සිබල් රෝල් එකක් ඉන්නවනම් රෝල් එකක ඉන්නවනම් අපි උදාහරණයට වශයෙන් කියමුකෝ ලංකාවේ පාපන්දු පුහුණුකරු ලෙස ඔබට අවස්ථාවක් හම්බුණා. ඔබ ලංකාවේ පාපන්දු දියුණු කරන්න ගන්න පියවර මොනවද? හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අපි මොනා කරොත් වැඩක් නෑ ඉන්න ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය ඇදුවේ නැත්නම්. ඒගොල්ලන්ට හොඳ පාසුකම් long term plan එකක් ඒගොල්ලන්ගේ ඩිමාන්ඩ් වලට ඒගොල්ලන් ඉල්ලන ඒවාට අපි සපයන්න ඕනේ. දැන් මේ ලංකාවේ සිස්ටම් එක කියලා මම කියවන short and sweet එහෙම නෙමෙයි. ඒගොල්ලන්ගේ ඉල්ලුම අපි දැනගන්න ඒගොල්ලන්ගේ ඉල්ලුමට අපි අහුම්කම් දීලා ඒගොල්ලන්ගේ මානසික තත්ත්වය ඉස්සලා දාන්න ඕනේ. අපි මොනවා මොටිවේෂන් දීලා වැඩකුත් නැහැ. ඒගොල්ලන්ගේ මානසික තත්ත්වය හරි නැත්නම් මොන ට්‍රේන් කරොත් වැඩක් නැහැ. ඒගොල්ලන්ට මොනව දුන්නත් වැඩක් නැහැ. ඒ කෝච් බලාපොරොත්තු වෙන ක්‍රීඩා විලාසය ගන්න බෑ. ඒගොල්ලන්ගේ මානසික තත්ත්වෙන් ආර්ථිකය සහ අනිත් එමෝම විශේෂයෙන් ආර්ථිකය. ඒක හදන්න නැතුව නැෂනල් ප්ලේයර්ලාගේ මොන මානසික තත්ත්වය ඇදුවොත් මම හිතන්නේ ක්‍රීඩකයන්ගේ උපරිම ඒගොල්ලන්ගේ ක්‍රීඩා විලාසය ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ක්‍රීඩකයන්ගේ උතන බලපාන්නේ ක්‍රීඩකයන්ගේ ආර්ථිකත්වය හා මානසිකත්වය මේ දෙක අපිට හදන්න පුළුවන් නම් අපේ ජාතික කණ්ඩායම මම හිතන්නේ ඉතා හොඳ ගමනක් යන්න පුළුවන්. ඒක ඉතින් දැන් ඇත්තටම දැන් ඔෆිස් ගිහලා ඇවිල්ලා තමයි සමහර ක්‍රීඩකයෝ ට්‍රේන් කරන්නේ. එතකොට ඔෆිස් එකේ 8 hours ඉඳලා 2 hours සෙල්ලම් කරද්දී බෑ අමාරුයි. ඒක ඉතින් මම ක්‍රීඩකයෙක් ගැට ඒක මම හොඳටම දන්නවා. ඒක එහෙම කරන්න බෑ. එහෙම ප්ලේයර්ලා ආපු ගමන් කෝච් බලාපොරොත්තු වෙන ස්ටයිල් එක ප්ලේයර්ගෙන් ගන්න බෑ. ෆුල් ටයිම් නැෂනල් ප්ලේ කරන ෆුල් ටයිම් ෆුට්බෝල්. ඉතින් කෝච් අනිත් රටවල් ඇත්තටම මේ ලංකාව විතරයි ජොබ් එකයි පාපවන්දේ දෙකම යන්නේ. අනිත් රටවල් ඔක්කොම ෆුට්බෝල් නම් ෆුට්බෝල් විතරයි. ඉතින් ඕක අඩුම ගානේ නැෂනල් ප්ලේයර්ලාට හරි ඒක සලසා දෙන්න ඕනේ. එක්ක ජොබ් එකේ ඉන්නවා නම් එයාට ෆුල් ඩේ 3 month 6 month 8 month full day with duty lu අනිත් එක පාපන් සම්මේලනයෙන් ඒගොල්ලන්ගේ ආර්ථිකයේ හදන ගමන්ම මානසික ඔව් ඉම්රාන් කබිරය කෝච්ගේ සිග්නල් එක පොඩ්ඩක් ගියා වගේ. ඉතින් ඉම්රාන් ඔව් එයා කතා කරන්නේත් ඒක තමයි ක්‍රීඩකයන්ගේ මානසිකත්වය හා ආර්ථිකය මේ දෙක අපිට හරි ගස්සන්න පුළුවන් නම් අපිට හදන්න පුළුවන් නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ජාතික ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාසය මීටත් වඩා වැඩියෙන් දැක ගන්න පුළුවන් කියන එක තමයි මම හිතන්නේ කබිර මේ කෝච් කියන්න ආවේ. ඉතින් මම නැවතත් මතක් කරනවා ඉතින් අද යම්කිසි කබිර් කෝච් ඉන්න තැනේ පොඩි වර්ෂාපතනයක් මේ වන විටත් හැති වෙලා තිබෙනවා. ඉතින් ඒ හින්දා තමයි පොඩ්ඩක් සිග්නල් එක පොඩ්ඩක් ස්ට්‍රෝං මදි. අපි උත්සාහ කරනවා නැවතත් ඔව සම්බන්ධ කරන්න. මම හිතන්නේ ඔව් ආයිත් සම්බන්ධ වෙනවා. ඉතින් ඔව් කබිර කියන්න. ඉතින් ඇත්තටම මේ දෙගලන්ගේ ආර්ථිකයේ මානසික තත්ත්වය ඇදුවොත් නැෂනල් ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තු වෙන කෝච් බලාපොරොත්තු වෙන ක්‍රීඩා විලාසයතාවේ කෝච්ට ගන්න පුළුවන් ඇචීව්මන්ට් දෙන්න පුළුවන් ලංකාවට. දැන් කබීර් අයියා දැන් මේ ඔක්කොම මේ ප්ලේයර්ස්ලා දැන් අවුරුදු 19 20 21 22 ඒ වගේ ඒට ඉහළ ප්ලේයර්ස්ලා නැෂනල් ටීම් එකේ ඉන්නේ. දැන් මේකට රෙස්පොන්සිබිලිටි වගකීමක් ගන්න බැරිද මර්කන්ටයිල් දැන් ඉස්සර මට මතකයි ඔයගොල්ලන්ගේ කාලේ උඟක් දෙනෙක් බැංක් වල ජොබ් වැඩ කරා. මං හිතන්නේ වත් වැඩ කරා බැංක් එකක ඒ වගේම සමන්ත හිටියා ඒ වගේම බාගුසయ్య හිටියා. අපි බාගුසయ్య මං හිතන්නේ තාමත් ඉන්නවා බැංක් එකේ. මේ කට්ටිය ඔක්කොම මේ ඒ දවස්වල Tamanටම කියලා එකක් හදාගෙන මර්කන්ටයිල් ගහලා. ඒ දවස්වල මර්කන්ටයිලුත් හරි ස්ට්‍රෝං. මර්කන්ටයිල් ගහනවා කියන්නේ හරි පැක් ෆුල් පැක් ග්‍රවුන්ඩ් එකේ තියෙයි වගේ. ඉතින් මේ මර්කන්ටයිල් වලින් බැරිද මේ ක්‍රීඩකයන්ව තමන්ගේ කොයි හරි ආයතනයකට බඳවාගෙන ඔවුන්ව ෆුල් ටයිම් ෆුට්බෝල් ගස්සන්න? මෙතන මර්කන්ටයිල් ඇසෝසියේෂන් එකට කිසිම වගකීමක් නැද්ද? නෑ ඕක වගකීම දෙන පාපන්දු සම්මේලනයට. පාපන්දු සම්මේලන වගකීමක් නැෂනල් ප්ලේයර්ලට හොඳ ජොබ් එකත් සමග පාපන්දු ක්‍රීඩා සෙල්ලම් කරන එක පාපන්දු සම්මේලන වගකීමක්. ඒක ඒගොල්ලන් තමයි කරන්න ඕනේ. දැන්
පාපන්දු සම්මේලනයක් තියෙන්නේ ක්‍රීඩකයෙන්දනේ. ෆුට්බෝල් ගැව්වොත් නේ පාපන් සම්මේලනය තියෙන්නේ. එතකොට පාපන් සම්මේලනය දැනගන්න නැෂනල් ප්ලේයර්ලව රැකගෙන නැෂනල් ප්ලේයර්ලා අයිඩෙන්ටිෆයි කරලා ඒගොල්ලන්ට සූටබල් ජොබ් එකක් අරන් දීලා ඒ මාර්ගෙන් නැෂනල් ටීම් එක ඩියුට්ලු හරහා ලොන්ග් ටර්ම් ප්ලෑන් එකට නැෂනල් ටීම් එක දියුණු කරනවා මම හිතනවා ඇචීව්මන්ට් එකට යන්න පුළුවන්. ඔව් ඉම්රාන්. ඔව් කබිරයි ඒකම නැවතත් අර ජාතික කණ්ඩායම ගැන පොඩ්ඩක් කතා කරනවා නම් මේ ඔබ දන්නවා දැන් විදේශ ක්‍රීඩ ඕවර්සීස් ප්ලේයර්ස්ලා ශ්‍රී ලංකා සම්භවයක් ඇති ක්‍රීඩකයන් ගෙනල්ලා ජාතික කණ්ඩායම නියෝජනය කරන්න දානවා. for example වසීම් රාසික් වගේ ක්‍රීඩකයන් තව මාවින් හැමිල්ටන් ජොයින් වෙන්න ඉන්නවා. ඉතින් ඒ කියන්නේ විවිධ මත එනවා. ඒ සමහරක් කට්ටියගේ පොසිටිව් පැත්තක් කතා කරන සමහරට ඒක නෙගටිව් ගැන කතා කරන. කබිරගේ පර්සනල් ඔපිනියන් එක පෞද්ගලික මතය මොකක්ද? ඇත්තටම දැන් මේගොල්ලෝ අර මේ වර්ල්ඩ් කප් ක්වොලිෆයි රවුන්ඩ් මේ කොරියා මැච් එකට තමයි වර්ල්ඩ් කප් ක්වොලිෆයිඩ් කොරියා මැච් එකට මේගොල්ලෝ සැලසුම වෙන්නේ. ඉතින් ඒකට කොරියා මැච් එකෙන් පස්සේ මම හිතන්නේ ප්ලේයර්ලා කොරියා මැච් එකට විතරක් යූස් කරලා ඒ ප්ලේයර්ලාව ආපහු රටවලට යවනවාද එහෙම නැත්නම් කන්ටිනියු කරනවද කියලා. හැබැයි ඒක කන්ටිනියු කරනවා නම් වඩාත් හොඳයි. එතකොට ඒ ඉන්ටර්නැෂනල් ප්ලේයර්ලාත් එක්ක අපේ ප්ලේයර්ලා සෙල්ලම් කරනකොට අත්දැකීමත් එක්ක එතකොට හොඳ ජාතික හොඳ ටීම් එකක් ගොඩනගන්න පුළුවන්. ඒක දිගටම අනිත් ටෝර්නමන්ට් වලද මේක කන්ටිනියු කරන්න ඕනේ. මේ ටෝර්නමන්ට් එක විතරක් ගෙන්නලා ඊට පස්සේ එපා කියනවා නම් ඒක එතකොට ඒක තේරුමන්න අර මම කිව්වා වගේ අර ඒ වෙලාවට විතරක් යූස් කරනවා වගේ වෙන්නේ. ඉතින් ඒක කන්ටිනියු කරනවා නම් එතකොට එතනත් ප්‍රශ්නයක් තියෙනවානේ කෝච්. දැන් අර ෆොරින් වලින් ඉඳලා එන ප්ලේයර්ස්ලා ඒ ෆොරින් වල හොඳ ක්ලබ්ස් වලට සෙල්ලම් කරන කට්ටිය. ඒගොල්ලන්ට ෆුල් ටයිම් ලංකාවේ ඉඳලා ලංකාවේ ක්ලබ් එකක් ෆුල් ටයිම් ගහන්න බෑ. ඒ කියන්නේ අපි ඒ තරම් මුදල් ගෙවන්නෙත් නෑ එම ක්‍රීඩකයන්ට. ඉතින් එම ක්‍රීඩකයන් ඒ හිඳලා D ඩිවිෂන් D හරි C හරි ක්ලබ් එකකට ගහනවා කියන්නේ ලංකාවේ ලොකු මුදලක්. එතකොට ඒගොල්ලන් ආයිත් ඇවිල්ලා මේ අවුරුදු ගානක් ඉඳගෙන මේ වැඩේ මොන හරි දෙයකින් අපි එක ලයින් එකකට එන්න ඕනේ නේද? ඒක අපි දැන් මේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් කොරියා මැච් එක අපි ඒ කියන්නේ අපි එක්ක ඩ්‍රෝ කරන්න ඕනේ එක්ක ඩ්‍රෝ කරන්න තමයි මම දන්න තරමින් කොරියා මැච් එක ඩ්‍රෝ කරප කියන්නේ ඩ්‍රෝ කරොත් අපි දිනු. අනිවාර්යයෙන්. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ මැච් එක ටාගට් කරලා ඔයා කිව්වාගේ ප්ලේයර්ලා ගෙන්නලා ශ්‍රී ලංකාවලා ආපහු ප්ලේයර්ලා යවනවා කියන්නේ ඔයා කිව්වාගේ මෙතන මොනවා ලොකු ප්‍රශ්නයක් ඇති මේ වෙලාවට මෙතන අර ප්ලාස්ටරයක් දාන මේකක් තමයි මට පේන්නේ. ඉතින් ඒක දිගටම කන්ටිනියු කරන්න පුළුවන් නම් ඒක පාපන් සම්මේලනයේ වැඩක්. ඒ ප්ලේයර්ලාව දිගටම ශ්‍රී ලංකා ටීම් එකට සෙල්ලම් කරන්න ඕනේ. ඒක පාපන් සම්මේලනයේ ප්ලේයර්ලාත් එක්ක කතා කරලා මම ඇග්‍රීමන්ට් එකක් ගාලා ඒක තියා ගන්නවා නම් ඒක ලොකු දෙයක්. ඒකට ජාතික කණ්ඩායමට ලොකු හොඳ ටීම් එකක් හදාගන්නත් පුළුවන්. අපි සබ් ගේම්ස් වලට අපි ඇචීව්මන්ට් එකට යන්නත් පුළුවන්. ඒකෙදි පාපන්දු සම්මේලනයේ ඒ ඔෆිෂියල් ලගේ වැඩක් ඒගොල්ලෝ දිගටම තියා ගන්නවාද කියන්නේ. ඔව් ඉම්රාන්. ඉතින් කබිරයි අපි දන්නවා ඔයා අපේ වර්තමාන ක්‍රීඩා ඇමතිත් සමග ඉතාමත්ම ළඟින් ආශ්‍රය කරන පාපන්දුව සම්බන්ධව ඔබගේ පාපන්දු කණ්ඩායමක් තියෙනවා. ඒ වගේම ඒ පාපන්දුව කණ්ඩායම ගැන පොඩ්ඩක් විස්තරයක් කරන්න. ඒ වගේම මේ ක්‍රීඩා ඇමතිතුමාගේ අදහස මොකද වර්තමාන පාපන්දුවේ තත්ත්වය ගැන? නෑ ඇත්තටම අපේ ක්‍රීඩා ඇමතිතුමා ඊට කලින් දන්නේ ක්‍රීඩා ඇමතිතුමා ඊට කලින් විපක්ෂයේ ඉන්න කාලේ ඉඳන් එතුමාත් එක්ක මම අවුරුදු 7ක් විතර පාපන්දු පුහුණු කරකටම කටයුතු කරනවා. එතුමාටයි එතුමාගේ මල්ලි චිචිටයි එතුමාගේ මල්ලි යෝටයි මම එතුමාගේ තාත්තටත් අගමැතිතුමාට මම ෆොටෝ එකක් දැක්කා Facebook එකේ හිටපු ජනාධිපතිතුමාට පාපන්දුවට පයින් ගන්න කියලා. ඉතින් මම ඒ පාපන්දු පුහුණු කටයුතු මම අවුරුදු 5 තිස්සේ එතුමාලත් එක්ක මම වැඩ කරනවා. නමුත් මේ එතකොට ලෝයස් ටීම් එකෙන් හරහා තමයි අපි මේ පාපන්දුව නාමල් මිනිස්ටර් ඇමතුමා සම්බන්ධ වුණේ. ඉතින් ඇත්තටම එතුමාට ලොකු පාපන්දු රගවලට වැඩිය පාපන්දු වලට එතුමා දැන් ලොකු කැමැත්තක් දක්වනවා. හේතුව එතුමා හැම වෙලෙම ප්‍රැක්ටිස් සෙල්ලම් කරනවා. කැලණි ලීග් එකේ ෆයිනල් එකකුත් යවුවා. හලෝ. ඔව් කියන්න. ඔව් කැලණි ලීග් එකේ ෆයිනල් එකත් යවුවා. එතුමා මේ පේස් කෝස් එකේ හැම වෙලෙම එතුමාට කෝච් ප්‍රැක්ටිස් එකක් දාමු කිව්වොත් අපි ස්පෙෂල් ප්‍රැක්ටිස් දානවා. එතුමා පාපන්දු වලට දැන් ඇබ්බැහි වෙලා තියෙන පාපන්දු ආසාවේ පාපන්දු අර
රග ගාලා පාපන්දු ආපහු එතුමා ඇත්තට පාපන්දු කැමැත්තෙන් සෙල්ලම් කරන්නේ. ඉතින් මම 99 වල 1999 වල ජාතික කණ්ඩායම ලේඩිස් ශ්‍රී ලංකා වුමන්ස් ටීම් එකත් එක්ක අපි කැලණියේ ලේඩිස් ටීම් එකත් එක්ක අපි මැච් දෙකක් සෙල්ලම් කරා ප්‍රැක්ටිස් මැච් දෙකක්. එතකොට වුමන්ස් ටීම් එක කොහේ හරි ටුවර් එකට ටූර්නමන්ට් එකට ලෑස්තිලා ඉන්න වෙලාවේ වෝම් අප් මැච් එකක් ගැව්වා අපි ලේඩිස් ටීම් එකත් එක්ක කැලණියේ. ඉස්සෙල්ලාම එතකොට ඇමතුමාත් සෙල්ලම් කරා, යාගේ මල්ලි චිචිත් සෙල්ලම් කරා. අපි වුමන්ස් ටීම් එකත් එක්ක මමත් කෝච් ඇන් ප්ලේ වගේ මමත් සෙල්ලම් කරා. ඉතින් අපි ලේඩිස් ටීම් එකත් එක්ක 3-0 දින්නා අපි. ලේඩිස් නැෂනල් ටීම් එකත් එක්ක ලෝයස් ෆුට්බෝල් ටීම් එක 3-0 දින්නා. ඒකේ නාමල් සෙල්ලම් කරා, චිචි සෙල්ලම් කරා. ඊට පස්සේ අපි මේ මැච් එක ඊට පස්සේ ආපහු දවසක් ඒ කියන්නේ ෆස්ට් මැච් එක අපි 3-0 දිනු. ඊට පස්සේ ආපහු සෙරක් අපි මැච් එකක් 11 මිල්ලුවා. අපි ආපහු ඒ ටීම් එකම ගැව්වා සතිකෙන් පස්සේ. ඒකත් අපි 3-1 වලට මැච් එක දිනු. එතකොට ක්‍රීඩා ඇමතුමාම කිව්වා කෝච් මේගොල්ලන්ගේ එන්ඩුරන්ස් එක ෆිට්නස් එකත් මදි මේ ළමයිට පාසුකම් මදි. ඔයා හෙඩ් කෝච් ගන්න මම අවුරුදු 2 ස්පොන්සර් දෙන්නම්. එතකොට ක්‍රීඩා ඇමති නෙමේ පාර්ලිමේන්ට් මෙම්බර්. එතකොට මං කව හොඳ අයිඩියා එක. මම එන්නම් වර්තමාන සභාපතිතුමාද මම කියන්නේ 99 වල මේ සෝරි 2000 ඊට පස්සේ ඇමතුමා කිව්වා එහෙනම් කෝච් ඔයා ගිහලා කතා කරලා ටීම් එක බාර ගන්න මම අවුරුදු 10 ස්පොන්සර් දෙන්නම් කියලා. එතකොට මම ඒවකට හිටපු වර්තමාන සභාපතිතුමාත් එක්ක කතා කරලා කිව්වා මෙන්න මෙන්න නමල් සර් මෙන්න මෙහෙම කියනවා මොනවද කියන්නේ කියලා. එතුමා මට පිළිතුරක් දුන්නා. ඊට පස්සේ මම ආයෙ ප්‍රැක්ටිස් කරන්න ඉන්න ගමන් ඇමතුමාම ආවා කෝච් මොකද්ද වැඩේ වෙන්නේ කියලා. දැන් ඇමතුමාට ඕනි කොහමද මේ නැෂනල් ටීම් එකට ස්පොන්සර්ෂිප් දීලා මේ ලේඩිස් නැෂනල් ටීම් එක බිල්ඩ් කරලා ගන්න. එතුමා මැච් දෙක සෙල්ලම් කරානේ. ඉතින් එතුමාට හිතුණා මේ නැෂනල් ටීම් එකේ පාසුකම් මදි මම ස්පොන්සර් දෙන්නම් කියලා. ඉතින් මම ආපහු ගිහලා කතා කරනකොට එතුමා වර්තමාන සභාපතිතුමා මට පිළිතුරක් දුන්නා. එතකොට මම කිව්වා හෙඩ් කෝච් මට එපා ඉන්න හෙඩ් කෝච්ෝ දෙන්න හෙඩ් කෝච් තියන්න මම ඇසිස්ටන්ට් කෝච් ඉන්නම්. එතකොට අවුරුදු දෙකක් ස්පොන්සර්ෂිප් ලැබෙනවනේ. එතකොට ලේඩිස් ටීම් හොඳයි කියලා. එතකොට එතුමා කිව්වා මේක කරන්න බෑ. එතකොට මේක විපක්ෂේනේ. එතකොට රජයක් වෙනම තියෙනවනේ. ඒතර එතුමා කිව්වා මේක කරන්න බෑ. මේක හරි අමාරුයි. එතකොට අනිත් රජයෙන් මට මොකක් හරි ඉෂුව එකක් එයි කියලා කියනකොට මම කිව්වා එතකොට අර කමන්න නැහැ කියලා. එතකොට ඇමතුමා තවසරක් ආදී මං කිව්වා එම්ම හරි සර් කියලා. ඒක උම්ම මම මේ පාපන් සම්මේලනයේ කියපු විස්තර කියන්න කියන මම ඔම්ම සර් කියලා ඔම්ම මම මගේ ඇරියා. නමුත් එතුමා එදා ස්පොන්සර් කරාම මේ ලේඩිස් ටීම් එකට මෙහෙම සපෝට් එක දීලා තිබුණොත් අදටත් නැෂනල් ටීම් එක කන්ටිනියු එකේ තියෙනවා. අවුරුදු දෙකක් කියන්නේ 2001 නේ අරනේ. එතකොට 19 කියන්නේ 2001 කන්ටිනියු වෙනවා. ඉතින් පාපන්දු සම්මේලනයේ මම දන්න හැටියට පාපන් සම්මේලනයේ තිබ්බ හොඳම chance එක එතුමාලා නැති කරගත්තා ලේඩිස් ටීම් එකට අවුරුදු දෙක ස්පොන්සර් එක. ඉතින් මම මිනිස්ටර්ට කියන්න ගියේ නෑ. ඉතින් ඕම්ම මම මගෙන් දෙයක් ඇව්වා. ඊට පස්සේ මම එහෙම රිප්ලයි දෙන්න ගියේ නෑ. ඉතින් ඕක ඕම්ම මගේ අරලා ගියා. නැත්තම් අදටත් ලේඩිස් ටීම් එක ස්පොන්සර් අරගෙන අදටත් ටීම් එක කන්ටිනියු වෙයි. කන්ටිනියු කරන් මේ වෙලාවට ඉඳීමයි හිතන්නේ. ඔව් කබිර ඇත්තටම මේ ලංකාවේ හැම එකෙනම දේශපාලන ભેදයකින් තොරව සන්තෝෂරපත් වුණ කාරණයක් තමයි නාමල් රාජපක්ෂ වගේ ඇමති කෙනෙක් ක්‍රීඩා ඇමති වෙච්ච එක ගැන. මොකද ඌට හසල දැනුමක් තියෙනවා ක්‍රීඩාව සම්බන්ධ. ඒ වගේම අපි දැන් පහුගිය මාස කිහිපය තුළ අපි හොඳටම දැක්කා ඔහු ක්‍රීඩාව වෙනුවෙන් කරන දේවල්. ඇත්තටම පාපන්දු වෙනුවෙන් කරන දේවල් ගැන අපි ගොඩක් සතුටටපත් වෙනවා. ස්පෙෂලි මේ ගිය සතියේ පටන් ගත්ත මේ ෆුට්බෝල් ෆ්‍රයිඩේ කන්සෙප්ට් එකත් එතුමාගේ කියලා අපිට ආරංචි. අපි දැක්ක ඔබත් ඒකේ ක්‍රීඩා කරා. ඒ ගැන පොඩි අදහසක් ඇත්තටම අපි වාසනාවන්ත වෙන්න ඕනි. අපිට ක්‍රීඩා කරපු ක්‍රීඩා ඇමති කෙනෙක් ලැබිලා තියෙනවා. එතුමා පාපන්දු ක්‍රීඩාව විතර නෙමෙයි හැම ක්‍රීඩාවට බැරම ආදරේ ක්‍රීඩකන්ට ආදරේ. ඒ වගේ විශේෂයෙන් පාපන්දු වලට. එතුමාට ලංකාවේ ජාතික කණ්ඩායමේ ලංකාවේ යූත් ටීම් එක ලංකාවේ අන්ඩර් 14 ලේඩිස් ටීම් එක එතුමාගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ලංකාව පාපන්දු ක්‍රීඩාව ජාත්‍යන්තරයේ තල ඉහළ තලයට ගෙනියන තමයි එතුමාගේ බලාපොරොත්තුව. ඒ කියන්නේ මම ළඟින්ම ඉන්න ඉඳන් මම මේක දන්නවා. ඉතින් එතුමා ඒ ගමම්ම මහජනයා ෆ්‍රයිඩේ ෆුට්බෝල් කියලා
කියන්නේ අමුත්තන්ට වෙලා සෙල්ලම් කරලා මේ රසිකයන් මේ පාපන්දු වලට රසිකයන් එන්න මේකට මේ උදව් කරන්න කියලා එහෙම සංකල්පෙන් තමයි මේ ටොප් මේ ෆ්‍රයිඩේ ෆුට්බෝල් එක පටන් ගත්තේ. ඉතින් ඇත්තටම මේකට අපේ ජස්වර් රොමර් එතුමාත් මේ ඇමතුමාට හොඳ අයිඩියාස් ඒ කියන්නේ හොඳ සැලසුම් ජස්වර් එතුමාත් ඇමතුමාත් එක්ක මේ සාකච්ඡා කරලා පාපන්දු කොහොමද දිනු කරන්නේ කියලා එතුමාත් මේ ඇමතුමාත් එක්ක අර ෆ්‍රයිඩේ ෆුට්බෝල් ගැන හොඳ අත්දැකීමක් හොඳ අවබෝධයක් එතුමාට ලබා දුන්නා. ඔව් විශේෂයෙන් ඉම්රාන් කියන්න ඕනේ ඔයා කියපු දේම තමයි කියන්න ඕනේ අපි මේ අවස්ථාවේදී පාපන්දු ලෝලින් ලෙස මේ පාපන්දු පිස්සන් ලෙස අපි විශේෂයෙන්ම හැම මේ ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාට අපි හෘදාංග ස්තුතිය මේ වෙලාවේදී පුද කරනවා යම්කිසි එකකින් අපිත් ඒ වගේම තවත් ඉල්ලීමක් කරනවා යම්කිසි දෙයකින් ලංකාවේ පාපන්දුව අර තිබ්බ තැනට එහෙමත් නැත්නම් පොඩ්ඩක් ඉස්සරහට ගෙනියන්න පුළුවන් නම් කණ්ඩායමක් වශයෙන් ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ඒ වගේම පාපන්දු පිස්සන් වශයෙන් අපි දකින අපිට ඕනේ ඒක තමයි වෙන්න ඕනේ ඇමතිතුමා මේ වැඩසටහන බලනවා නම් අපි ඉල්ලීමත් පොඩ්ඩක් සලකා බලන්න අපි වෙන මොකුත් අහන්නේ ලංකාවේ පාපන්දුව කවදා හරි තැනක ඉස්සරහට වෙනවා නම් ඉතින් ඒක තමයි අපිට බලා ගන්න පුළුවන් ලොකුම සතුට. ඉතින් කෝච් දැන් කෝච් සෙල්ලම් කරලා තියෙනවා එක ඇත්තටම ඇමතුමාගේ ක්‍රීඩා ඇමතුමාගේ අයිඩියා එක එතුමා ටාකට් එක 152ට රෑන්ක් එක ගේන එක. එතුමා මගෙත් එක්කත් කතා කරලා එතුමා මාධ්‍යයට කිව්වා 152ට රෑන්ක් එක ගේන්න තමයි එතුමාගේ බලාපොරොත්තුව ජාතික කණ්ඩායම. 152 කියන්නේ I think අති විශාල ජයග්‍රහණයක් පාපන්දු ලෝලින් ලෙස අපිට. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා එතුමාගේ සැලසුම් සියල්ලම කිසිම බාධාවකින් තොරව ක්‍රියාත්මක වුණා නම් මම හිතනවා ඉතින් අපිට 152 ඉතින් එච්චර ලොකු අපහසුතාවයක් නෑ ඒ ගමන යන්න. ඉතින් කෝච් ඔයා දැන් ඔයාගේ කාලවකවානුවේදී සෙල්ලම් කරලා තියෙන ක්‍රීඩකයන් ඇවිල්ලා අපි ඇස් වලින් දැකලා තියෙනවා. ඒ තරම් විශිෂ්ට ක්‍රීඩකයන් හිටියා ලංකාවේ. ඉතින් ඔයා ඒ අතර ඔයාට කැමති ක්‍රීඩකයා මෙයාත් එක්ක මට ගහන්න පුළුවන්. ඒ වගේම මම කැමති කෝච් ඔයා ගහපු පොසිෂන් එකත් පොඩ්ඩක් කිව්වොත් දැන් මේ ඉන්න අලුත් කට්ටිය අලුත් ළමයිට දන්නේ නැහැ කවුද මේ කබීර් කියන්නේ කවුද ෆුවාඩ් කියන්නේ අනිස් කියන්නේ ඔබ සෙල්ලම් කරපු පොසිෂන් එකයි ඔබ සෙල්ලම් කරනකොට ඔබත් එක්ක හිටපු හොඳම ක්‍රීඩකයා කියලා නම් කරන්න පුළුවන් එක්කෙනෙක් දෙන්නෙක් අපිට කියන්න පුළුවන් නෑ ඔය ඇත්තටම මගෙත් එක්ක සෙල්ලම් කරපු ක්‍රීඩකයා කියන්නේ ඇත්තටම ඩඩ්ලි ස්ටෙන්වෝල් මගෙත් එක්ක මිඩ්ෆීල්ඩ් එක සෙල්ලම් කරා මායි ඩඩ්ලි උඟ කාලයක් ඒ ප්ලේස් එක දෙන්නගේ අන්ඩර්ස්ටෑන්ඩ් එක උඟ කාලේ ජාතික කණ්ඩායමේ මර්කන්ටයිල් එකේ ක්ලබ් එකේ අපි උඟ කාලයක් ඒ ප්ලේස් එක සෙල්ලම් කරා. ඉතින් හොඳ ක්‍රීඩකයන් කියනකොට ඩඩ්ලි ස්ටෙන්වෝල්, චමින්ද, සම්පත්, අමනුල්ලා ඒ ක්‍රීඩකයොත් එක්ක මම සෙල්ලම් කරා උඟ කාලයක්. කියන්නේ ක්‍රීඩකෙක් කියලා කියන්න බෑ. ඒක ඉතින් අපිට තමාරු ප්‍රශ්නයක්. අපෙන් ගෞරවයෙන් උත්තර කියන්න බෑ. ඒ සීසන් එකේ ඒ තරම් ක්‍රීඩකයන් හිටියා. අපි විශේෂයෙන් මම ඩල්ලි එක්ක සෑහෙන කාලයක් කම්බිනේෂන් එක සෙල්ලම් කරා. අපි දෙන්න එකට ශ්‍රී ලංකා ස්කූල්ස් ගියේ දෙන්න එකට. ඒ පටන් ගන්න නැෂනල් ටීම් එකෙන් නම් සෑහෙන කාලයක් මම ඩල්ලි එක්ක මිඩ්ෆීල්ඩ් එක. පුංචි බාධා කිරීමක් තියෙනවා. ඔව්. අපි ඒ ප්‍රශ්නෙට කොහොම හරි කබීර් අයියා ලිස්සිලා කියන්නේ මේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නොත් අනිසා පුවට් අතරින් හොඳම ක්‍රීඩකයා ඔබ ආස කරන ක්‍රීඩකයා කවුද? පුවට්. යම් හේතුවක් තියනවද? නෑ පුවට් කියන්නේ ලංකාවේ මම ඇත්තටම පුවට් කිව්වොත් පුවට් තමයි ලංකාවේ ඒෂියා කියන්නේ මේ මිඩ්ල් ඊස්ට් රටකට කොන්ට්‍රැක්ට් කාපු එකම ක්‍රීඩකයා පුවට්. ඩුබායි සෙල්ලම් කරා මාකෝස් ඉන්න කාලේ පුවට් ඩුබායි ක්ලබ් එකට කොන්ට්‍රැක්ට් සෙල්ලම් කරා. මම හිතන්නේ ලංකාවේ මිඩ්ල් ඊස්ට් වලට ගාපු එකම ක්‍රීඩකයා පුවට් තමයි. ඒ කියන්නේ පුවට් ඇත්තටම යුරෝප් ස්ටයිල් එකක් තිබ්බේ උස යාගේ ෂූටින්, හෙඩින්, ටැකලින්, බෝල් කන්ට්‍රෝලින් හැම හෙඩින් හැම අතින්ම ඇත්තටම ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ යුරෝපියන් ක්‍රීඩකයෙක් කියලා තමයි පුවට් හඳුනන්නේ. ඉතින් දක්ෂ ක්‍රීඩකයෙක්. දක්ෂ ඇත්තටම මමත් තරඟ කීපයක් ඕගේ ඔපෝනන්ට් විදිහට සෙල්ලම් කරලා තියෙනවා. ඉතාමත්ම කියන්නේ අපි හරි වාසනාවන්ත ඒ දවස්වල මේ ඔක්කොම කට්ටිය එකට නිගම්බියොත් ගහනකොට එන දාපු සෙට් එක. ඉතින් ඒ මං හිතන්නේ
ඒ ගහපු 11 දෙනාගෙන් 10 දෙනෙක් ඇවිල්ලා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයෙක්. මං හිතන්නේ බොහෝ දුරට 11ක් බොහෝ දුරට 11ක් ඒ තරම් හොඳ කණ්ඩායමක් තිබ්බේ. ඉතින් අපි අපේ වයසට ඒ ෆුට්බෝල් අපිට බලන්න හම්බුණා. ඒ වාසනාව උදා වුණා. මයිකල් ෆ්‍රැන්සිස් ඔයාව මතක් කරනවා. මයිකල් ෆ්‍රැන්සිස් අපේ ෂෝ එක හැමදාම හැම ෂෝ එකක්ම බලන එක්කෙනා. මං හිතන්නේ ඔබට සවුන්ඩර්ස් ගෝල්කීපර් ඔව් සවුන්ඩර්ස් ගෝල්කීපර් මයිකල් ෆ්‍රැන්සිස් ඔයාව මතක් කරනවා. ඒ වගේම කොච් දැන් ඔයා ශ්‍රී ලංකා තරගයකින් හොඳම තරගයක් කියලා නම් කරන්න පුළුවන් තරගයක් තියෙනවද ජාතික කණ්ඩායමට? හොඳම තරගයක් කිව්වොත් 1998 එකේ ෆ්‍රීඩම් කප් ලංකාවේ ශ්‍රී ලංකා කරපු තරගය. අපි ඒකේ මැච් එක පෙරදුනා 2-1 වලට. නමුත් ඒකේ අපි හොඳ තරගයක් ලබා දුන්නා ඉන්දියාවට එරෙහිව. ඒක අවාසනාවන්තට 2-1 වලට අපි දිනලා තිබ්බ මැච් එක 2-1 වලට පෙරදුනා. ඒක හොඳ ඒ මැච් එක ඇත්තට මගේ ලයිෆ් එකේ හොඳම මැච් එක. ඒක හේතුව එක පළවෙනි ගෝල් එකට ඇන්ටන් සිල්වා ක්‍රොස් කරනවා. අපි ඔපෝනන්ට් අපි 20 දෙනාම ගෝල් එකේ බොක්ස් එක ඇතුලේ මම කොහොමරි ඒ අතර තුලින් හෙඩ් කරනවා ගෝල් එකට. ඒක මම අමතක කරන්න බෑ. ඒක විශේෂ මැච් එකක්. අපි නමුත් අවාසනාවන්තකට අපි මේ මැච් එක පරාද වුණා. ඔව් ඉතින් සුන්දර මතකයන් මම හිතන්නේ මතක් කරනවා නැවතත් මේ කෝච් ළඟ. ඉම්රාන් ඔව් මගෙන් තියෙන අන්තිම ප්‍රශ්නය කබිරය ඔබ ක්‍රීඩා කරපු කාලය තුල දිගු ගමනක් ගියානේ. ඒ දිගු ගමන තුල ඔබ විවිධ පුහුණු කරුණු යටතේ සෙල්ලම් කරලා තියෙනවා. ඔබේ අදහස මොකද්ද? ඔබ ක්‍රීඩා කරපු හොඳම පුහුණු කරු කවුද ඔබ? ඇත්තටම මගේ ක්‍රීඩා ජීවිත හොඳම පුහුණුව පීඩී සිරිසේන මාස්ටර්. එතුමාගේ කෝචින් යට මම හිටියා. එතුමා දක්ෂ පුහුණු කරුවෙක්. එතුමාගේ අමුතු ස්ටයිල් එක කොහොමද එතුමා ක්‍රීඩකයන්ව පොළඹවලා කොහමද ඒ ස්ථානයට සෙල්ලම් කරන්න දාන්නේ, කොහමද ඒ ක්‍රීඩකයාගෙන් ප්‍රයෝජනෙ ගන්න කියලා එතුමා එයාටින් දක්ෂ කෝච් කෙනෙක්. එතුමාට පොසිෂන් එකක් ඕන, ප්ලේස් එකක් ඕන. මේ ප්ලේස් එකට හදන්න ඕන නම් එතුමා සතියෙන් ක්‍රීඩකයාව පොළඹලා එතනට හදනවා. එහෙම දක්ෂ පුහුණු කරුවෙක් තමයි පීඩී සිරිසේන. මම කැමතිම පුහුණු කරුවෙක්. ඔව් ඒ වගේම අපි කියන්නේ Godfather of Sri Lankan football. කණ්ඩායමට ක්‍රීඩා කළේ නෑ. සවුන්ඩර්ස් කණ්ඩායමට ඇරයුමක් ආවා. මගේ මට ඒකයි දැන් ගන්න ඕනේ. මට එතකොට මට උපුල් ප්‍රේමලාල් එවකට හිටපු සෙන්ටර් ෆෝවර්ඩ් එක උපුල් අයියා මට අඬ ගැව්වා. නමුත් මගේ අයිඩියා එකක් තිබ්බා. ඊට පස්සේ උපුල් අයියා ඒක එතනින් යාට උපුල් අයියා මාව ෆලෝ අප් කරෙත් නෑ. ඊට පස්සේ මම රත්නන් එකට මට යන්න වුණා. ඔව් ඉම්රාන් ඉතින් කබිර මේ දැන් වර්තමාන ක්‍රීඩකයන් එහෙම නැත්නම් තරුණ පරපුරට මොන හරි ආදර්ශයක් දෙන්න කැමතිද පළපුරුදු ක්‍රීඩකෙක් හැටියට? නෑ ඇත්තටම සමා වෙන්න බාධා කළාට මට මැසේජ් එකක් ආවා ප්‍රශ්නයක් ඔබගෙන් අහන්න කියලා. මේක හරි කියන්නේ මේ තාමත් හරියට නිශ්චිත උත්තරයක් ඔයාගේ ඇකඩමි එකෙන් අම්බුන්නේ නැහැ කියලා තමයි කියන්නේ. මොකුත් නෙමෙයි. ලංකාවේ ප්‍රථමයෙන් පටන් ගත්ත ඇකඩමි එක මොකද්ද කියලා අහන්න. ලංකාවේ ප්‍රථමයෙන් පටන් ගත්ත මම හිතන්නේ මේක මම දැක්ක Facebook එකෙත් පොඩි සංවාද ගියා. සවුන්ඩර්ස් කියලා කිව්වා, සමහර කට්ටිය ජාවලෙන් කිව්වා, සමහර කට්ටිය බාසිලෝනා කිව්වා. ඉතින් මොකද්ද ඇත්තටම මොකද්ද පටන් ගත්ත? අපි ඔබතුමාගෙන් දැනගමු මොකද්ද මේකේ විස්තරය කියලා. නෑ ඇත්තටම සෝන්ඩර්ස් පොඩි ළමයිට පුහුණු කරන්න පටන් ගත්තේ කෝචින් කැම්ප් කියලා. ඒක ඒගොල්ලන් අවුරුදු 30ක් 35ක් තිස්සේ දිගටම කරන් ආව කෝචින් කැම්ප්. නමුත් ඇකඩමි කියලා ඔෆිෂියලි ලංකාවටම හඳුන්වන්නේ ෆස්ට් ටච් ෆුට්බෝල් ඇකඩමි කැලණියෙන් මම. ඒක වර්තමාන සභාවතුමත් දන්නවා. ඉතින් ඔෆිෂියලි
officially official 2016 වල 2016 වල කැලණිය first touch කියලා. එතන ඉඳන් තමයි ඊට පස්සේ මම first touch academy බදුල්ල ඊට පස්සේ මම බාසිලෝනා ෆ්‍රෙස්කෝස් ඊට first touch එක ඉස්සෙල්ලා ඊට පස්සේ යම් යම් academies ලංකාවේ ආවා. දැනට ලංකාවේ academies 100 ගාණක් ඉන්නවා. නමුත් මම දන්න තරමින් ලංකාවට ඉස්සෙල්ලාම academy හඳුන්වලා දුන්නේ මම කියලා මම කියනවා. හේතුව ඉතින් ඉස්සෙල්ලාම මම තමයි academy ලංකාවට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ official. academy කියලා word එක football academy කියලා word එක official introduce කරලා දුන්නේ. මම තමයි ඒකට මට in writing ලියකියවිලි තියෙනවා. ඒකේ තියෙන photos තියෙනවා. proof කරන්න ඕන නම් evidence තියෙනවා. ඉතින් මම හැබැයි sounders තමයි පොඩි කට්ටියට coaching camp කරලා ගියේ. නමුත් officially academy කියලා ලංකාවට introduce කරලා දුන්නේ මම තමයි. ඔව් අපි ඒ ගැන තවත් පොඩ්ඩක් රිසර්ච් කරමු පස්සේ දවසක ඒවා ගැන පොඩ්ඩක් ඩීප්ලි කතා කරමු. නෑ ඔබතුමා ඇව්වෙන්ද මං කිව්වේ නැත්තම් මම කියන්නේ නෑ ඒක මමත් දැක්කා මේ Facebook එකේ සමහර කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා එක ඇකඩමිස් කියලා. ඊට පස්සේ මම ඒක මගේ ඔළුවේ තිබ්බා. ඒ දැනුත් මේ පේජ් එකට මැසේජ් එකක් ආවලා තිබ්බා මේ ප්‍රශ්නේ එයාගෙන් අහන්න කියලා. ඉතින් මම බැලුවා ඉතින් මේක සුදුසු වෙලාව ආගන්න. ඉතින් ඒක තමයි ආවේ. ඉතින් ඉම්රාන් තවත් විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ. අද වෙනකන් මෙම සංවාදයට සහභාගී වුණු සියලුම කෝච්චස්ලා සියලුම පුහුණුකරුවන් ප්‍රීඩි සිරිසේන මාස්ටර්ගේ නම කියන්නේ නැතුව මේ ඉන්ටර්වියු එකෙන් ගියේ නැහැ. හැම හැක්කේනම ආපු හැම දිනම මාස්ටර්ව මතක් කරා. ඒ වගේම අපේ ජේනුලාබ්දින් මාස්ටර්වත් මතක් කරා. සුබානි අසීබ්දින් මාස්ටර්වත් මතක් කරා. ඉතින් මෙන්න මේක තමයි මේ කට්ටිය පාපන්දුවෙන් අරගෙන මේ කට්ටියගෙන් පස්සේ සමාජයට යමක් දෙනවා නම් මෙන්න මෙවුවා තමයි උදාහරණ කියලා අපි දකිනවා. ඔව් ඉම්රාන්. ඔව් අර ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න පුළුවන් නම් තරුණ ක්‍රීඩකයන්ට දෙන උපදේශ මොකක්ද කියලා කබිරේ? නෑ ඇත්තටම දැන් ක්‍රීඩකයා තරුණ ජාතික කණ්ඩායම තරුණ ක්‍රීඩකයන් ඒගොල්ලන්ගේ ඩිමාන්ඩ් එකක් කරනවා වගේ ඒගොල්ලන්ගේ යුතුයකමක් තියෙනවා පාපන්දු වලට යමක් කරන්න. ඒකට හේතුව තමයි මම දකිනක් තමයි දැන් ඉන්න ක්‍රීඩකයන් ඇත්තටම හරියට ඒගොල්ලන්ගේ ආහාරය ගන්න. ඒ කියන්නේ ඒගොල්ලන් කෑම වේල හරියට කව කරන්න. ඒගොල්ලන් නිදි මරනවා. ඒගොල්ලන් ට්‍රේනින් වලට හරි කම්මැලි. ඩිසිප්ලින් නිල්. දැන් ඉස්සර අපි ජාතික කණ්ඩායමේ සෙල්ලම් කරන ගා ඉන්ඩිවිජුවල් ගෝල් පේස් කියලා තනියෙන් දුවනවා. හේතුව ඒ ෆිට්නස් එක මේන්ටේන් කරන්න අවශ්‍ය මැච් එකට. මැච් එක සතියක් තියෙනවා නම් අපි අද ඉඳන්ම මේ මැච් එකට ට්‍රේනින්. හැබැයි දැන් ඉන්න ක්‍රීඩකයෝ එහෙම නෙමෙයි. දැන් ඉන්න ක්‍රීඩකයෝ හෙට මැච් එක නම් අද බුට් දෙක ගත්තා සෙල්ලම් කරා. ඉතින් මම දෙන උපදේශ තමයි තමන්ගේ ෆිට්නස් එක මේන්ටේන් කරන්න නිදි මරන්න එපා. තමන්ගේ ආහාරය කියන්නේ තමන්ගේ නරිෂ්මන්ට් එක හරියාකාරට ගන්න කැපවීමෙන් වැඩ කරන්න. මේ ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න ඕනේ. මම කැප්ටන් කරන මම මේ ප්ලේස් එක අතාරින්න මම හොඳට සෙල්ලම් කරන්න ඕනේ. ඒ හැංගීම එන්න ඕනේ. ඒ හැංගීම නැතුව අර මම බුට් දෙක දාන් ගියා සෙල්ලම් කරා විනාඩි 5 එළියට ආවා. ඒ බෑ. තරණ කීඩේක මම අවවාදන තමයි හાર્ඩ් වර්ක් කරන්න. ජාතික කණ්ඩායම සෙල්ලම් කරන හાર્ඩ් වර්ක් කරන්න. ඒ පොසිෂන් එක දෙන්න එපා. ඔය පොසිෂන් එක මගේ පොසිෂන් එක. මම කොහොමද ෆයිට් කරලා තියා ගන්නවා. ඒ කැපවීම දැන් ඉන්න ක්‍රීඩකයන්ගෙන් මට නම් පේන්නේ නැහැ. දැන් ඕක තමයි මම හිතන්නේ දැන් ඉන්න අපේ තරුණ ක්‍රීඩකයන් කාලයක් රඳා පවතින එක මැච් එකයි දෙකයි ඩ්‍රොප් වෙනවා. තව මැච් එකයි ඉන්ජෙක්ට් කියනවා. ඒකට හේතුව මේ ඒගොල්ලන්ගේ ෆිට්නස් එක, ඒගොල්ලන්ගේ රෙස්ට් එක, ඒගොල්ලන්ගේ හැසිරීම, ඒගොල්ලන්ගේ ස්ටයිල් ලයිෆ් ස්ටයිල් එක. ඉතින් පාපන්දු වලට මම කියන මේ කරුණු ටික ෆලෝ අප් කරනම් උඹ කාලයක් ජාතික කණ්ඩායමේ සෙල්ලම් කරන්න පුළුවන්. ඔව් ඉතින් තරුණ ක්‍රීඩකයන්ට ලබා දෙන පණිවිඩය තමයි මේ ජාතික නැෂනල් ටීම් ජර්සි එක දානවා කියන්නේ එච්චර සුළුපට දෙයක් නෙමෙයි. ඒක දානකොට හදවතින්ම දාන්න ඕනේ මේ ජර්සි එක දාන්න. ඉතින් ඒ කට්ටියට හම්බ වෙන වාග්යක් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න. දැන් රට වෙනුවෙන් හමුදාවක් ඉන්නවා වගේ මේ කට්ටිය රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා රටට කීර්තියක් ගේන්න. ඉතින් ඒ වෙලාවේ ඔයගොල්ලන් ෆිට්නස් නැත්තම් එහෙමත් නැත්තම් ඩිසිප්ලින් නැත්තම් කෝචස්ටත් එක්ක ප්‍රශ්න නම් ඉතින් ඔයගොල්ලන්ම හිතන්න කොහමද ඔයගොල්ලන් මේ රටට දෙයක් කරන්නේ? එළි වෙනකන් නිදි මරනවා. ඉතින් ඒක තමයි. ඉතින් මේ කතා කරන්නේ ඔක්කොම මේ ෆුට්බෝල් පැරණි ෆුට්බෝල් ගහපු ක්‍රීඩකයන් ෆුට්බෝල් කෝචස්ලා මේ කතා කරන්නේ. ඉතින් මේ වැඩසටහනේ යම් කිසි දෙයක් තරුණ ක්‍රීඩකයන්ට
නැෂනල් ප්ලේයර්ස්ලා වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් ස්කූල් ප්ලේයර්ස්ලා වෙන්න පුළුවන් මෙතනින් ගන්න පුළුවන් උපරිම දේ ගන්න හොඳ දේ ගන්න කෝචස්ලා කියන දේ අරගෙන ඔළුවට දාගන්න කවදා හරි දවසක ජර්සියක් දානවා නම් ලංකාව ජර්සියක් දානවා නම් ඒ ජර්සියට දාන්න ඔබ සුදුසුද කියලා හිතලා දාන්න එතකොට අනිවාර්යයෙන්ම අපිට මේ ඩිසිප්ලින් ප්‍රශ්න අනම් මනම් නැති වෙයි ඉම්රාන් මං හිතන්නේ අපි වැඩසටහනේ අවසාන අදියරේ ඉන්නේ ෆ්‍රැන්සිස් කියනවා නැවතත් රෙනෝන් මැච් එකේදී FA කප් මැච් එකේදී out of the box ඇවිල්ලා වාට ටකල් කරාලු. එයා රෙඩ් කාඩ් එකක් ගියාලු ඒකත් පොඩ්ඩක් එයාලා මතක් කරන්න කියලා කියනවා. ඉතින් especially we have to thank for Francis always ඇත්තටම ෆ්‍රැන්සිස් දක්ෂ ගෝල් කීපර් කෙනෙක්. එතුමා මහත වුණාට හොඳ ඇක්ටිව් ගෝල් කීපර් කෙනෙක්. එතුමා ඇත්තටම සෝන්ඩස් එකට සෑන්ඩ් ටොපිස් එතුමා ගෝල් කීපර් ඉන්න කාලේ අරන් දීලා දෙනවා මම දන්නවා ෆ්‍රැන්සිස් ඇත්තටම හොඳ ගෝල් කීපර් කෙනෙක් ලංකාවේ. ඔව් අපි ෆ්‍රැන්සිස්ට විශේෂ ස්තුතියක් දෙනවා මේ හැම ෂෝ එකකදීම බලලා අපිට කමෙන්ට් එකක් දෙනවා ඒ වගේම එයාගේ එක්ස්පීරියන්ස් එකක් ෂෙයා කරනවා. ඉතින් කෝච් ගේ අනාගත බලාපොරොත්තුව ලංකාව පාපන්දු අනාගතේ ලංකාව පාපන්දු බලාපොරොත්තු නෙමෙයි අපි අහන්නේ කෝච්ගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද? නෑ ඇත්තටම මගේ බලාපොරොත්තුව ජාතිය කණ්ඩායමේ කෝච් කෙනෙක් ඇටියට කටයුතු කරන්න තමයි කටයුතු කරන මගේ අනාගත බලාපොරොත්තුව. ඉතින් ඒ ටාගට් එකට මගේ පුහුණු කටයුතු ටික මම කරන් යනවා. මගේ බලාපොරොත්තුව ජාතික කණ්ඩායමේ පුහුණුකරුවෙක් ඇටියට වැඩ කරන්න. ඕකේ. මේ වගේ වෙලාවක කාට හරි ස්තුතියි කරන්න ඕනේ නම් ඔයාගේ කැරියර් එකේ ඔයාගේ කෝචස්ලා එමත් තව සපෝට් කරපු කට්ටිය කාට හරි ස්තුතිවන්ත වෙන්න ඕනේ නම් මේ අවස්ථාව ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම ඒක මම හිතන් හිටියේ කොයි වෙලේ අහයිද කියලා. ඒතු ඇත්තටම මම ස්තුති කරන්න ඕනි අපේ වර්තමාන ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ තුමාට. හේතුව අපි ගියා 2018 බාසිලෝනා වර්ල්ඩ් කප් ක්වොලිෆයර් රවුන්ඩ් වලට එතුමාගේ මල්ලිත් අපි ටූර්නමන්ට් එකට පාර්ටිසිපේට් ටූර්නමන්ට් එකට ගියා. ඒ වෙලාවේ අපි ටූර්නමන්ට් එක සාර්ථකව කරලා අපි 4 වෙනි ස්ථානයේ ලැබුණා. ඒ ඉන්න ගමන් එතකොට අපි හිටියා දවස් 14ක් හිටියා බාසිලෝනා වල. එතකොට දවස් 12ක් ඉවරයි. අන්තිම දවස් දෙක තියෙන්නේ රෑ මට ඇමතුමා ඒ කියන්නේ එතකොට පාර්ලිමේන්තු මෙම්බර් එතුමා කිව්වා කෝච් ලෑස්ති වෙන්න හෙට උදේ shopping යන්න කියලා. එතකොට මට පණිවිඩයක් කැරියා. එතකොට මට shopping නෙමෙයි මට යන්න ඕනි බාසිලෝනා ක්‍රීඩාංගනේ නරඹන්න. බාසිලෝනා ග්‍රවුන්ඩ් එකට මට යන්න ඕනි. මගේ අයිඩියා එක. ඊට පස්සේ මම නාමල් මිනිස්ටර්ට මම ආපහු පණිවිඩයක් දුන්නා. සර් මට shopping එන්න බෑ. මට බාසිලෝනා ග්‍රවුන්ඩ් එකේ යන්න ඕනි කියලා. එතකොට එතුමා කෝච් කෙනෙක් ඇටියට මට රෙස්පෙක්ට් කරලා එතුමාගේ shopping ඔක්කොම අනිත් ක්‍රීඩක ඔක්කොම shopping වලට යන්න කියලා එතුමා මගෙත් එක්ක බාසිලෝනා ක්‍රීඩාංගනේ මම වෙනුවෙන් ඒ කියන්නේ මගේ ඉල්ලීමට අනුව මම එතුමාට මම මේ විස්තරේ එතුමාගේ Facebook එකත් මම සඳහන් කරලා තිබ්බා. එතකොට එතුමා මගෙත් එක්ක පැය 5ක් බාසිලෝනා අපි ඉන්න හොටෙල් එකේ ඉඳන් බස් එකේ ගිහිල්ලා බාසිලෝනා ග්‍රවුන්ඩ් එක පැය 5ක් නැරඹුවා. එතුමා මගෙත් එක්කම පිටිපස්සෙන්ම එතුමාත් ග්‍රවුන්ඩ් එක බැලුවා, ජර්සිස් බැලුවා, ඒගොල්ලන්ගේ achievement බැලුවා, ප්ලේයර්ලගේ බූට් බැලුවා. ඊට පස්සේ මගේ කැමරා එකේ දෙනවා එතුමාට ෆොටෝ ගන්න. එතුමා මගේ කැමරාවකින් මගේ ෆොටෝ ගත්තා. එතුමා මං වෙනුවෙන් පැය 5ක් කාලයක් ගත කරලා ඊට පස්සේ අන්තිමට එන ගමන් අයින් අර බාසිලෝනා එන්ට්‍රන්ස් එකේ එක්සිට් එකෙන් එනකොට ලොකු ඇල්බම් එකක් දෙනවා. ඒ ඇල්බම් එක අපි හැම යන තැනටම ඒගොල්ලන් ෆොටෝ එකක් ගන්නවා. මෙසි එක ඉන්නා වගේ, ට්‍රොෆිස් එක ඉන්නා වගේ, ග්‍රවුන්ඩ් එකේ ඉන්නා වගේ, ඩ්‍රෙසින් රූම් එකේ ඉන්නා වගේ අපි ෆොටෝ ගන්නවා. මම හිතුවා නිකන් ගන්න කියලා. බලද්දි එක්සිට් එකෙන් ලොකු ඇල්බම් එකක් දුන්නා. බලන්න කියලා. බලද්දි ඒ අපි අල්ලපු ෆොටෝ ඔක්කොම ඩිසයින් කරලා ලස්සන ඇල්බම් එකක් දුන්නා. ඉතින් ඒ ඇල්බම් එකත් මම බලපුව ගමන් ඒ කැමති නම් ගන්න පුළුවන් ඒ ඇල්බම් එක නැත්තම් කියලා එන්න පුළුවන්. ලොකු ගාණක් ගෙවන්න උනි. එතකොට ඇමතුමා කිව්වා කෝච් ගන්න කියලා. එතුමා මම ලොකු ගාණක් ගෙවලා ඒ ඇල්බම් එකත් මට අරන් දීලා ඊට පස්සේ මාව හොටෙල් එකටම ගෙනත් අරලා එතුමාගේ එතුමාගේ shopping ආපහු එතන ඉඳන් එයාගේ shopping එක පටන් ගත්තා. මම කියන්නේ මම වෙනුවෙන් ඒ කියන්නේ මම කෝච් පුහුණුකරුවෙක් හැටියට මම වෙනුවෙන්
බාසිලෝනා ග්‍රවුන්ඩ් එක මට බලන්න අවස්ථාවක් ලැබුණා කිව්වොත් ඒක ඇත්තටම මම මිනිස්ටර්ට තෑන්ක්ස් කරන්න ඕනි. මට මේ අවස්ථාව මගේ ආසාවයි. මම ඇත්තටම බාසිලෝනා ෆෑන් කෙනෙක්. මගේ ආසාව තිබ්බේ කොහොම හරි බාසිලෝනා ග්‍රවුන්ඩ් එක බලන්න ඕනි. ඉතින් මේ අවස්ථාව මට ලබා දුන්නේ මිනිස්ටර් නාමල් සේකර මම ස්තුතිවන්ත වෙන්න ඕනි. ඉතින් ඒක තමයි මම ස්තුති කරනවා නම් එතුමාට මමත් අවසරයක් ස්තුති කරනවා. ඒ කියන්නේ බාසිලෝනා ක්‍රීඩාංගණය නරඹන්න මට දුන්න අවස්ථාවට. ඔව් බොහොමත් ස්තුතියි කෝච් මේ වගේ වැඩසටහනකට ඇවිල්ලා ඔබගේ කාලය අපේ සමග බෙදා ගැනීම සම්බන්ධ අවසාන ප්‍රශ්නය මේ වැඩසටහන ගැන ඔබ මොකක්ද හිතන්නේ? නෑ ඇත්තටම මේක හොඳ වැඩසටහනක්. දැන් අපි දැන් සාමාන්‍යයෙන් පාපන්දු සම්මේලනේ කට්ටියනේ මීඩියා එකෙන් එක්ක පත්තරෙන් අපි හඳුන්වන්නේ. මේක ඇත්තට හොඳ වැඩසටහනක්. මේ ක්‍රීඩකයෝ පුහුණු කරුවෝ නැෂනල් ප්ලේයර්ලා ගෙන්න රටට හඳුන්වනවා දීලා මෙන්න මේ ක්‍රීඩක ඉන්නවා මේ පොසිෂන් ඉන්නවා කියලා රටට හඳුන්වනවා දීලා ඒගොල්ලන්වත් පොඩි පබ්ලිසිටියක් දෙනවනේ. මේක ඇත්තට හොඳ වැඩසටහනක්. මේකෙන් මේ කරන වැඩෙන් ක්‍රීඩකයන් පුහුණු කරුවන් පාපන්දු ලෝලින්ට ලොකු හැඳින්වීමක්. එතකොට දන්න මේ ප්ලේයර් ඉන්නවා මේ ප්ලේයර් ඉන්නවා මේ ප්ලේයර් ඉන්නවා කියලා. මේක ඇත්තටම හොඳ වැඩසටහනක්. මේ ඩ්‍රොප් බෝල් එකට මේ අවස්ථාව මට ලබා දුන්නට මම ස්තුතිවන්ත වෙනවා. මේක ඇත්තටම හොඳ අවස්ථාවක්. මේක මීට වඩා වැඩි දියුණුවෙන් ගිහිලා අපේ පාපන්දුවට ලොකු සේවයක් කරනවා නම් ඕක තමයි වෙන්න ඕනේ. අනිවාර්යෙන් අපිටත් හරි සතුටුයි අද දින ඔබ වගේ පුද්ගලයෙකු මෙම ස්ථානයට රැගෙන. ඉතින් අපිට සුළු බාධා සිද්ධ වුණා ප්‍රථමයේදී සිග්නල් එක කවරේජ් එක අඩුයි. ඉතින් ඒ සියල්ල අපිත් සමග ඉවසීමෙන් කටයුතු කරලා ඉතින් මෙච්චර මම හිතන්නේ පැයකටත් වැඩි කාලයක සංවාදයක් ඉතින් ඔබගේ කාලය ලබා දුන්නාට අපිත් බෙහෙමත් ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ IB ඔයාලට තමයි වැඩසටහන නිමා කිරීමට. ඔව් කරන් බොහොම ස්තුතියි. ඉතින් ඔව් කබීර මටත් කියන්න තියෙන්නේ මේ වටිනා කාලය අපිට ලබා දුන්නට බොහොම ස්තුතියි. අපි දන්නවා ඔයා බොහොම කාර්යබහුල පුහුණුකරුවෙක් විතර නෙමෙයි තාම ක්‍රීඩා කරන ඉඳ ක්‍රීඩකයෙක් කියලා කියන්නත් පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. අපි ඔබගේ සීන සියල්ලම සැබෑ වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ කිව්ව විදියට ඔබට ආසාවක් තියෙනවා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවෙක් වෙන්න. ඉතින් අපි ඒ බලාපොරොත්තුවත් ඉෂ්ට වෙන්න ඕන කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම ඔබට ඒ සුදුසුකම් තියෙනවා කියලා අපි හිතනවා. ඉතින් ඒකටත් අපි සුබ පතනවා. බොහොම ස්තුතියි සහභාගී මේ අවස්ථාව අපිට දුන්නට. ඒ වගේම ඉතින් අපි මේ වැඩසටහන නිමා කරන්නයි දැන් බලාපොරොත්තු වෙන්නේ. සුපුරුදු පරිදි අපි මේ වැඩසටහනට අනුග්‍රහය දක්වූ ඩයිනමෝ ආයතනයට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක මේ වැඩසටහන පටන් ගත්ත දවසේ ඉඳන් දිගටම අපිත් එක්ක සිටීම පිළිබඳව. ඉතින් ප්‍රේක්ෂකයන් සියලු දෙනාටම බොහොම ස්තුතියි. නැවතත් අපි ලබන සතියේ හමු වෙන තුරු ඔබ සැමට සුබ රාත්‍රියක්. ඔව් අපි ලබන සතියේ තවත් සුවිශේෂ පුද්ගලයෙකු ඔබ ඉදිරියට රැගෙන එනවා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ 27 වෙනිදා තරඟ දෙකක් පවත්වනවා. සුපර් ලීග් ප්‍රී සීසන් තරඟ දෙකක් පවත්වනවා. ඉතින් පළවෙනි තරඟය රෙඩ් ස්ටාර් කණ්ඩායම සහ ඩිෆෙන්ඩර්ස් කණ්ඩායම අතර තරඟය. ඩිෆෙන්ඩර්ස් කණ්ඩායම මේ පාර දැන් තමයි පළවෙනි තරඟයේ සහභාගී වෙන්නේ. ගිය පළවෙනි ඒ කියන්නේ ඔවුන්ට තිබ්බ තරඟයක් අවලංගු වුණා යම් කිසි හේතුවක් මත. ඉතින් ඒ වගේම දෙවෙනි තරඟයක් තමයි මුළු ලංකාවම බලාගෙන ඉන්න තරඟයක් කියලා කිව්වොත් නිවැරදි තරඟයක්. අප්කන්ට්‍රි ලයන්ස් සහ කොළඹ FC කණ්ඩායම තරඟය. ඉතින් අලුත් නම් කීපයක් ශ්‍රී ලංකා පාපන්දු පිටියට පිවිසෙනවා. ඉතින් ඒ වගේම හිටපු ක්‍රීඩක වගේම වර්තමාන පාපන්දු නායක සුජාන් ක්‍රීඩා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අවුරුදු 3ක් නැත්නම් 4කට පසු සුජාන් ලංකාවේ කණ්ඩායමකට නැවතත් ඔහුගේ ග්ලව්ස් දෙක අරගෙන මම හිතන්නේ ගෝල් පෝස්ට් එකට එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳී සිටින්න අපගේ ස්පෙෂල් සෙග්මන්ට්ස් තියෙනවා. ඒ තරඟ අතර වාරයේදී ස්ටුඩියෝ කියන්නේ ස්ටේඩියම් ෂෝ අප්ඩේට් එක තියෙනවා. අපිත් සමග රැඳී සිටින්න යම්කිසි අප්ඩේට් එකක් ලැබුණු විගසින්ම අපි පුළුවන් හැම අතින්ම අපි ඔබව සම්බන්ධ කරගන්නවා. සුබ රාත්‍රියක් කෝච් ඔබට. ඒ වගේම සුබ රාත්‍රියක් ඔබ දෙවලට සුබ රාත්‍රියක්. මගේ ඉම්රාන් good night සුබ රාත්‍රියක්. good night සුබ රාත්‍රියක්. good night